समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनन्तु सग्ग मोक्षदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो සම්මා සම්බුද්දස්ස. අවසරයි වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද පොසොන්පුර පසළොස්වක පොහොය දවස නිමිති කරගෙන මේ අතෝ දවස පුරාම සීල භාවනා වැඩසටහන් රාශියකට සම්බන්ධ වෙලා පින් පුරවගෙන සිටින්නේ නේද? දැන් මහන්සිද? නෑනේ. එතකොට අද දවස පුරාම ඔබ ගොඩක් පින් කරගත්තානේ. අපි පොඩි සමාලෝචනයක් කරොත් එහෙම අද උදේ ඉඳලා මොනවද ඉගෙන ගත්තේ? දැසනම මොකද්ද තිබුණේ ඉස්සෙල්ලාම? අටසිල් සමාදන් වුණා නේ. ඊළඟට බෝධි පූජාව. ඊළඟට ධර්ම දේශනාව. ආර බික්කුණිය. ධර්ම දේශනාවක් කරානේ. භාවනා වැඩසටහනකුත් කරා. සුළු වෙලාව. ඊළඟට සක්මන් භාවනාව. හරි, එහෙනම් අද එතකොට ගෙදර යනකොට ආපහු ඔය ඇත්තන්ට ගොඩක් જાති හිතේ ඇති නේද? අපි හැමෝම කැමතිනේ සතුටින් ඉන්න නේද? කැමතිද සතුටින් ඉන්න? හැමෝම සතුටින් ඉන්න කැමතියි. සතුටින් ඉන්න කැමති නිසා අපි එක දේවල් කරනවා නේ. ඉතින් ඇත්තටම පන්සලට එන්නේ ඒ හින්දා තමයි. විශේෂයෙන්ම පොයේ දවසක සිල් සමාදන් වෙන්නේ ගෙදර ඉන්න කරදරේ බෝරින් හින්දා. එහෙම එකක් නෙමෙයි නේද? ඇත්තටම මේකේ අදහස අපිට හැබැයි සතුට හොයාගන්න ඕන හින්දා තමයි. ඉතින් ඒ සඳහා අපි හැමෝම උනන්දු වෙනවා, උත්සාහවන්ත වෙනවා. ඉතින් අද දවසේ විශේෂයෙන්ම මේ බෞද්ධ පිරිසක් විදිහට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා ඇත්තටම. විශේෂයෙන්ම අපි ඔය ඇත්තන්ගෙන් ඇහුවොත් එහෙම මේ මමත් ඇතුළු ඇත්තටම අපි බෞද්ධයෝ නේද? එතකොට අපේ අවසාන අරමුණ, අවසාන ඉලක්කය තමයි මොකද්ද? නිර්වාණ අවබෝධය, ධර්මයේ අවබෝධයෙන් කෙලවරට පැමිණීම, මේ සසර දුකින් අත මිදී නේද? මේ පහුගිය සතිය පුරාවටම ගත්තොත් එහෙම ඔය ඇත්ත කවුරු හරි ඉන්නවද අඬපු කෙනෙක්? පහුගිය සතිය පුරාවට එක දවසක් හරි ඇඬුවා අය ඉන්නවද? කියන්න ඕනේ. පහුගිය සතිය පුරාවටම ගොඩාක් දුක හිතිච්ච කෙනෙක් ඉන්නවද? ගොඩාක් දුක හිතිච්ච, බය හිතිච්ච කෙනෙක් ඉන්නවා. අවිනිශ්චිත බියක්.
ඒක තමන් නිසා වෙන්නත් පුළුවන්, වෙන අය නිසා වෙන්නත් පුළුවන්, ලෝකේ වෙන දේවල් නිසා වෙන්නත් පුළුවන් නේද? ඔය දේවල් අපිට හැමතිස්සෙම නිතර සිද්ධ වෙනවානේ. කොයි වෙලාවෙ වෙනවද කොහොම වෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ. අසනීප වෙච්ච කෙනෙක් ඉන්නවා. බෙහෙත් එහෙම බොනවද? බෙහෙත් එහෙමත් බොනවා ඇති නේද? ඉතින් ඒකෙන් මොකද්ද කියන්නේ? ඒකෙන් මොකද්ද කියන්නේ? දුක සසර තියෙන ප්‍රශ්නයක් තමයි මේ සසර ඉන්නකම් කොයිතරම් අපි හිතුවත් කොයිතරම් සැප සම්පත් තිබුණයි කියලා හිතුවත් ඔය දේවල් වෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ නේද? ඒ දේවල් වෙන එක නවත්තන්න බෑ ඇත්තටම. ඉතින් ඒ නිසා අර සංස්කෘත ශ්ලෝකයක් තිබෙනවා ආහාර නිද්‍රා භය මෛත්‍රුනස්ච සාමාන්‍ය මේතත් පශුබිර් නරාණාම ධර්මෝ හි තේෂා මධිකෝ විශේෂ ධර්මේන හීනා පශුබි සමානා. කියන්නේ ආහාර කියන්නේ කෑම. කෑම කියන එක අපිටත් පොදුයි සතුන්ටත් පොදුයි නේද? ආහාර. නින්ද දැනුත් නිදිමත එනවා ඇති නේද සමහරවිට. ඔය ඈනුන් එහෙම යන්නේ. එතකොට මේ නින්ද කියන එක අපිටත් පොදුයි සතුන්ටත් පොදුයි නේද? එතකොට ඊළඟ එක තමයි අර මං කියපු බය. බය වෙනවා කියන එක අපිටත් පොදුයි සතුන්ටත් පොදුයි. සත්තු බලන්නකෝ කොච්චර බයෙන්ද ඉන්නේ. කැලේ රජා කවුද? සිංහයා වුණත් නිදාගන්නේම මේ ගහක් උඩට ගිහිල්ලා පුළුවන් නම් මොකක් හරි ගුහාවක් අස්සේ හැංගිලා තමයි හොඳට නිින්ද යනවා ඒගොල්ලන්ට. එහෙම නිින්ද යන්නේ නැහැ. පොඩි සද්දයක් ඇහුණත් ටක් ගාලා හැරෙනවා. කොයි වෙලාවෙ අනතුරක් වෙයිද දන්නේ නැහැ ඒගොල්ලන්ට. සිංහයාට උනත් දැන් ඔර හයින එහෙම කට්ටියක් ආවොත් එහෙම සිංහයෙකුට උනත් මේ පාර දෙන්න පුළුවන් නේ. ඒ නිසා මේ කට්ටියත් ඉන්නේ හරීම බයකින්. අනිත් සත්තු ගැන කවර කතාවද? මෝ එතකොට හාවෝ කොයි තරම් මොන තරම් බයකින් ඉන්නේ. පොඩි දෙයකට උනත්. අර පූසෙකුයි බල්ලෙකුයි නිදාගෙන හිටියා. නිදාගෙන හිටියාම මේ එකපාරට බල්ලා බය වෙලා ඇහැරුණාලු. මේ පූසා කිව්වලු මේ ඉච්චර කලබල වෙන්න එපා මේ කොහොඹ කොළයක් වැටුනේ කියලා. ඒ බල්ලට ඇත්තටම මේ බොහොම සංවේදී ඉක්මනටම ඇහැරෙනවා. එයාටත් තියෙන්නේ බොහොම කෙටි නිින්දක්. බල්ලෙකුට උනත් හොඳට සැප පහසුවට නිින්ද යන්නේ නැහැ. දැන් ගෙදරක ඉන්න කෙනෙකුට උනත් තමන්ගේ ඒ හදා වඩා ගන්න අය ඉන්නවනම් සමහර නිින්දයි. එහෙම නැත්නම් එහෙම එළියේ එහෙම හිටියොත් එයාලට හරි බයෙන් ඉන්නේ යාළුවා. එතකොට මේ හැම සත්වයක්ම තමන්ගේ ජීවිතේ පිළිබඳ ලොකු බියකින් ඉන්නේ. ආහාර ගැන ලොකු අවිනිශ්චිත භාවයකින් ඉන්නේ සත්තු නේ. අපිට නම් උදේ ෆ්‍රිජ් එකේ ගෙනත් තේලා හරි අපිට වරින් වර එහෙම කෑම එහෙම ස්ටොක් කරගෙන කන්න පුළුවන්. එහෙම නැති අයත් ඉන්නව නේද? දැන් ඔය හෝම්ලස් අය කියන අයට ඕන වෙලාවට කෑම නැහැ නේ. අපිට වගේ එහෙමත් නැහැ. එතකොට අර ගොල්ලන්ට මේ සත්තුන්ට කොහොමත් ඒ බය ඊට වඩා තියෙනවා ආහාර ප්‍රශ්නේ. එතකොට වෙලාවට ඕන වෙලාවට කෑම එහෙම නැහැ. ඉතින් බය කියන එක හරියට තියෙනවා. නිින්ද කියන එක හරියට නැහැ. එතකොට හොඳට නිින්ද නැති වුනහම ඉතින් එයාලා හරි restless. බොහොම කලබල සහිතව තමයි ඉන්නේ. අපිට උනත් හොඳට නිින්දක් ඊයේ හරියට නිදා ගන්න බැරි වුණා නම් අද භාවනා කරන්න එහෙම අමාරුයි. නේ? ඒ හින්දා මේ දේවල් හරීම වැදගත්. මේ දේවල් අපිටත් පොදුයි සතුන්ටත් පොදුයි. වෙනසක් තියෙනවා. අපේ අතරේ ඒගොල්ලෝ අතරේ වෙනසක් තියෙනවා. ඒ තමයි
මොකද්ද? ධර්මය කියන එක. ධර්මෝ හි තේෂා මදිකෝ විශේෂ. ධර්මයේ තමයි අපේ ඒගොල්ලෝ අතරේ වෙනස ඇති කරන්නේ. එතකොට මොකද්ද ධර්මය කියන්නේ? ධර්මය කියන එක තමයි අපි තෝරගන්න ඕනේ. එතකොට මේ හොඳ නරක හඳුනගන්න එක නේ. එතකොට අපිට තියෙන ධර්මය තමයි අපේ ධර්ම මාර්ගයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ. ඒ සඳහා වැරවැයන් කිරීම. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ තේරුම් ගැනීම. ඒවා මොනවද කියලා තේරුම් ගැනීම. ඒවා ටික ටික වඩන එක. ඒක තමයි අපි කරන්න ඕන දේ. එතකොට ධර්මේන හීනා පශුබික් සමානක් කියලා කියනවා. ධර්මයක් නැත්තම් එහෙම අපි අරගොල්ලෝ අතරේ වෙනසක් නැති තරම්. එහෙම කියන්නේ. ඒ නිසා ඒ කාරණය වඩා ගැනීම සඳහා තමයි අපි මිනිස්සු විදිහට උත්සාහ කරන්නට ඕන. ධර්මය අපි තුල වැඩිදුර ප්‍රගුණ කිරීම සඳහා තමයි අපි උනන්දු වෙන්නට ඕන. ලෝකය අද ගොඩාක් අවිනිශ්චිතතාවයන්ට පත් වෙලා තියෙන්නේ ධර්මයේ අඩුවීම නිසානේ. ධර්මයේ අඩු වෙන්න විශේෂයෙන්ම ලෝකයේ පාලනය කරන අය, තීරණ ගන්න ඕන අය නේද? ඒ තැන්වල ඉන්න අය මං කියන්නේ ලෝකයේ ඉන්න ප්‍රධාන නායකයන්ට අමතරව ඊට පස්සේ පොඩි තැන්වල ඉන්නේ. එක දෙපාර්තමේන්තු වල ආයතනවල නේද? නිවෙස්වල පවා ඔබ වැඩ කරන ආයතනයේ ඔබේ සුපර්වයිසර් එහෙම නැත්නම් ඔබට ඉදිරියෙන් ඉන්න නිලධාරීන් ඒ තීරණ ගන්න කවුරු හරි ඒ අය ධර්මයෙන් අඩු වුණොත් මොකද වෙන්නේ? අනිත් හැමෝටම බලපානවා නේ. විශේෂයෙන්ම අපි හැමෝම ඇත්තටම උත්සාහ කරන්න ඕන අපි හැමෝටම වටින දෙයක් තමයි ධර්මය කියන එක. ඉතින් ධර්මය හදාරන්න ධර්මය ඉගෙන ගන්න කියන එකට තමයි අපි හැමෝම උත්සාහ කරන්න ඕන. මේ ධර්ම කියන වචනය ගැන ජෝන් රොස් කාටර් කියලා මහත්මයෙක් ලියලා තියෙනවා පොතක් ධර්ම කියලා. ඒ තනිකරම ධර්ම කියන වචනේ විග්‍රහ කියලා තියෙන. ඉතින් ඒ ධර්මය ඕන දෙයක් වෙන්න පුළුවන්. ස්වභාව ධර්මය වෙන්න පුළුවන්, කර්මය වෙන්න පුළුවන්, කර්මඵලය වෙන්න පුළුවන්, චතුරාර්ය සත්‍ය වෙන්න පුළුවන්, පටිච්ච සමුප්පාදය වෙන්න පුළුවන්. ඒ ඕන එකක් ධර්මය වෙන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ ඇත්තටම මම හිතුවා උත්සාහ කරන්න පොඩ්ඩක් කතා කරන්න. එකක් තමයි අපි කතා කළ යුතු දේවල් සහ කතා නොකළ යුතු දේවල්. කතා කළ යුතු දේවල් ටිකක් ගැන සඳහන් වෙනව නේද අපේ ධර්මයේ අහලා තියෙනවද? කතා නොකළ යුතු ඒවා කීයක් තියෙනවද? 32ක් තියෙනවානේ. මොනවායිද 32? කතා නොකළ යුතු දේවල් 32ක් තියෙනවානේ. ගොඩක් තැන්වල මේ ඇත්තරම ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ඔය කතා නොකළ යුතු දේවල් 32ක් ගැන. මේ අද දවසේ තමයි නොකළ යුතු දෙයක. ඉතින් අපි අනිත් දවස්වලත් ඒක අඩු කරගන්න එක ඇඟට ගුණයි. ඇඟටත් ගුණයි, හිතටත් ගුණයි. ඒ නොකළ යුතු දේවල් තමයි රජුන් පිළිබඳ කතා, රාජ කතා, දේශපාලනයේ කතා කරන එපා කියන එක. කියන්නේ දැන් මේ වගේ වෙලාවල විශේෂයෙන් විහාරස්ථානයකට එනකොට විශේෂයෙන් මම හිතන්නේ ඊළඟට චෝර කතා, සොරු ගැන, ඊළඟට මහා මාත්‍යවරු ගැන, සේනාවන් ගැන, බය ගැන, යුද්ධ ගැන, ආහාර ගැන, ඔය වගේ වස්ත්‍ර ගැන, යාන ගැන, සයන, මාලා, සුවඳ, ඥාතීන්, ගම් නියම් ගම්, නගර ජනපද, ස්ත්‍රීන් පුරුෂයන්, සූරයන්, වීථි, පැන්තොටවල්, මලවුන්, ලෝකය, මුහුදු, ඒ වගේ දේවල් ඇයි කතා කරන්න එපා කියන්නේ මේ අවස්ථාවේ? ඒ එකක්වත් නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රයෝජනයක් වෙන්නේ නැති නිසා. හැබැයි කතා කළ යුතු
මේවා වස්තුන් 19ක් ගැනත් සඳහන් වෙනවා. විශේෂයෙන්ම මහා නිද්දේශ පාළියේ සඳහන් වෙනවා කතා කළ යුතු වස්තුන් 19ක්. මොන වගේ වෙන අහලා තියෙනවද? නෑ. කතා කළ යුතු වස්තුන් තමයි අල්ප වූ ආශා උපදවන කතාව. ඒව කතා කරලා කමන්නේ. ඒ කියන්නේ ආශාවන් වැඩි වෙන කතාවන් නෙමෙයි ආශාවන් අඩු වෙන කතාවල් කරාට කමක් නැහැ. ඔය ඇත්ත උනත් තමයිලාට කතා කරනකොට මේ වගේ වෙලාවලට නෙමෙයි ඇත්තටම මේ වැඩිහිටි අයට විශේෂයෙන්ම හරි ප්‍රයෝජනවත් එකක් ඒක. ඊළඟට සන්තෝෂය ඇති කරන කතාවක්. ඒකත් බොහොම හොඳයි කියනවා. උසස් විවේකයේ පිළිබඳ කතාවක්. විවේකය කියන්නේ මොකක්ද? විවේකේ කාය විවේක, චිත්ත විවේක කියලා දෙකක් තියෙනවා. උපදි විවේක කියලා තව එකක් තියෙනවා. කාය විවේක කියන්නේ මොකද්ද? කාය විවේක කියන්නේ දැන් ඇත්තටම ඔබ ඉන්නේ කාය විවේකී අවස්ථාවකනේ. කාය විවේක ටිකක් වැඩි වුණාම නිදිමතක් එනවා ඇති. කාය විවේකය ඕනි. එහෙම නැත්නම් ඔබට මේ වගේ අද දවසේ වෙන් කරන්න බෑ. ඒ කාය විවේකයේ තියෙන නිසා නේ. අද නිවාඩු දවසක් වීම නිසා හෝ ගෙදර වැඩ කොහොම හරි ඔබ කලමනාකරණය කරගෙන අනිත් වැඩ කටයුතු අතහැරලා දාලා ෆෝන් එකකිනුත් පොඩ්ඩක් අයින් වෙලා අද කාය විවේකයේ ඔබ හදාගෙන තියෙනවා. ඒක හරිය අමාරු වැඩක්. අද කාලේ විශේෂයෙන්. ඉතින් කාය විවේකයේ අතිශය වැදගත් දෙයක්. කාය විවේකයේ තිබුණොත් තමයි අපිට චිත්ත විවේකය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. චිත්ත විවේකය කියන්නේ මොකක්ද? චිත්ත විවේකය කියන්නේ ඇත්තටම බොහොම වැදගත් දෙයක්. භාවනාමය හැකියාව. ඒ කියන්නේ භාවනා කරන්න පුළුවන් කෙනෙක්. ධානාදී අධිගමයන්ට යන්න පුළුවන් වීම තමයි මේ චිත්ත විවේකය කියලා කියන්නේ. හිත සංසුන් කරගෙන, හිත එක්තැන් කර ගැනීම. හිත එකඟ කර ගැනීම. ඒකාග්‍රතාවය. ඒක තමයි චිත්ත විවේකය කියලා කියන්නේ. ඒක හරි අමාරු දෙයක් නේ. දැන් මෙහෙම හිටියත් උනත් ඔබට හිත එකඟ කරගෙන ඇස් දෙක පියාගෙන භාවනා කරන්න කිව්වොත් එහෙම කොයිතරම් හිත දූරංගමං ඒකචරං අසරීරං ගුහසයන් කියලා බලා ගන්න පුළුවන්. කොයිතරම් දුර මේ හිත ගමන් කරනවාද කියලා නේද? මේ ඒකින්ද හිත එකතෙන් කර ගැනීම, හිත එකඟ කර ගැනීම, එක අරමුණකට ගැනීම අතිශය වටින වැඩක්. එතකොට කාය විවේකයේ සහ චිත්ත විවේකයේ දෙකම අපි ඇති කර ගන්නට ඕන. උපදි විවේකයේ කියන්නේ ඉතින් මාර්ගඵල අවබෝධය. එතකොට නිර්වාණය ප්‍රාප්ත කර ගැනීම. ඒක තමයි ඊ타මාත්ම වැදගත් විවේකයක් වෙන්නේ. ඔය සඳහා කතා කිරීම හොඳ කතාවක්. ඔයත් කතා කරද්දී වුණත්, හාමුදුරන් වහන්සේලා කතා කරද්දී වුණත් ඇත්තටම ඕවා ගැන තමයි අපි පුළුවන් තරම් අවධානය යොමු කරන්න ඕන අනිත් ඒවල් වලට වඩා. ඊළඟට එකතු නොවීම පිළිබඳ කතා, වීර්යාරම්භ කතා, ශීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, සතිපට්ඨාන කතා, සම්‍යක් ප්‍රධාන කතා, ඍද්ධිපාද කතා, ඉන්ද්‍රිය කතා, බල කතා, බොජ්ජංග කතා, මාර්ග කතා, සීල කතා, නිර්වාණ කතා. ඔය විදිහට තමයි කල යුතු කතාවල් 19ක් පිළිබඳව සඳහන් වෙන්නේ. එතකොට අපි නිහඬව ඉන්න ඕන. නිහඬව ඉන්න ඕන මොනවටද? නොකල යුතු කතාවලදී නිහඬව ඉන්න ඕන. ඊළඟට කතා කරන්න ඕන මොනවද? මේ වගේ නිර්වාණගාමී මාර්ගය සඳහා උපයෝගී වෙන කතාවල් අපි සිද්ධ කරන්නට ඕන. ඉතින් මේ මම ඇත්තටම මගේ ආචාර්ය උපාධියට කරේ මහා නිද්දේශ පාළියේ කියන පොත. ඒ පොතේ හරිම ලස්සන විග්‍රහයක් තියෙනවා මේ කාරණා සම්බන්ධයෙන්. ඒකයි මට හිතුනේ ඇත්තටම ඔය ඇත්තත් එක්ක මේ කතා කරන්න ඕනයි කියලා. ඉතින් ඒකේ සඳහන් වෙනවා මුනි ගැන. මුනි කියන්නේ මොකද්ද?
මුනි කියන්නේ මොකද්ද? මුනි කියන්නේ මොකද්ද? දැන් මේ අපේ බුදුහාමුදුරන්ටත් මුනි කියනවා නේද? ඒ මුනි කියන්නේ මොකක්ද? ශාක්‍ය මුනි කියලා කියන්නේ නේද? මොකක්ද ඒකේ තේරුම? ඔය මුනි ගැන ලොකු විග්‍රහයක් ඇත්තටම මේ තියෙනවා මහා නිර්දේශ පාළියේ. මට හිතුණා ඒක ඔයත් එක්ක කතා කරොත් හොඳයි කියලා සහ අපිට ඒක හරි වැදගත් වෙනවා අපේ ජීවිතේ. මේ ධර්ම මාර්ගයේ යද්දී අපි ධර්මයේනේ දැන් හදාරන්න ඕන. එතකොට එතනදී අපිට ඊටාම වැදගත් වෙනවා. මුනි කියන්නේ මුනි වත කියලා අහලා තියෙනවනේ. මෞන ව්‍රතය කියන්නේ අහලා තියෙනවනේ. මොකක්ද ඒක? නිහඬව ඉන්නවා කියන්නේ. ඇත්තටම ඉතින් බුදුහාමුදුරන් වහන්සේ බොහොම කැමතිනේ නිහඬව ඉන්න. නේ? හරි කැමතියි බුදුහාමුදුරන් නිහඬව ඉන්න. අපි ගොඩක් ඇත්තටම කතා කරන්න ගොඩක් වෙලාවට කැමති වුණාට නිහඬව ඉන්න බුදුහාමුදුරුවෝ අපිට ගොඩාක් වෙලාවල මේ කියලා දීලා තියෙනවා. ඒකට හේතුව තමයි නිහඬව ඉන්නකොට තමයි අපි එක්ක කතා කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. අපි හුඟක් වෙලාවට අද විශේෂයෙන්ම ඩිස්ට්‍රැක්ෂන් හරිම වැඩි. ඉස්සරටත් වඩා අපි කුඩා කාලෙට වඩා දැන් ගොඩක් වැඩි ඒක. බාහිර මේ දේවල් අපේ මේ පංචේන්ද්‍රියන්ට ගොදුරු වෙනවා හරිම බරපතල විදිහට නේ. ලෝකේ තියෙන බොහෝ දේවල් සෑහෙන අපිට ඇති වෙනවා. ඉතින් මුනි කියලා කියන්නේ එතන නිහඬ බව. බුදුහාමුදුරන් වහන්සේ සමහර තැන්වල ඇත්තටම උන්වහන්සේ වැඩම කරලා තියෙනවා බොහෝ තැන්වල මේ බණ කියන්න. ඒ කියන්නේ දැන් පන්සල් වල අපි යනවා වගේ උන්වහන්සේ ගිහිලා තියෙනවා මේ අනිකුත් ආශ්‍රම වලට, Hindu ආශ්‍රම වලට එහෙම හරියට වැඩම කරලා තියෙනවා. ඒ ස්ථාන වලට ගියාම ඒ ඉන්න Hindu ඒ අය කියනවලු භාග්‍යතුන් වහන්සේ අද වඩිනවා. අපි බොහොම නිහඬව ඉන්න ඕන කියලා. අයියේ උන්වහන්සේ හරිම අගය කරපු දෙයක් නිහඬව සිටීම කියලා. ඉතින් ඒ හින්දා ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ සාමාන්‍ය ඵල සූත්‍රයෙන් සඳහන් වෙනවා. කවුද අජාතසත්තු රජුරු හිටියනේ නේ? අජාතසත්තු රජුරු දන්නවනේ? බිම්බිසාර රජුරන්ගේ පුතා. බිම්බිසාර රජුරෝ තාත්තව එහෙම පීතෘ ඝාතක කුසල කර්ම එහෙම කරා කියනවනේ. ඉතින් හරීම අපහසුතාවයෙන් හිටියේ. ඒ අපහසුතාවයෙන් හිටපු වෙලාවේ එතුමා එයාගේ හිටපු මැටි ඇමතිවරුන්ට කිව්වා මට හරිම මානසික පීඩාවක් තියෙන්නේ. මට හරියට නිින්ද යන්නේ නැහැ. කෑම කන්නත් අමාරුයි. හරි අමාරුයි මම ඉන්නේ. මේ පුළුවන්ද මේ මාව කවුරු හරි ගාවට එක්කන් යන්න කියලා. ඉතින් ඔය විවිධ ආගමික ශාස්ත්‍රවරුන් ගාවට එක්කන් ගියා. අදත් එහෙම නෙමෙයිද? ඒ ඉන්න කට්ටිය තමයි එක්කන් එන්නේ උපදේශකවරු. ඉතින් ඒ අය ඔය ශාස්ත්‍රවරුන් ගාවට එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා ඉතින් එයාලගේ ධර්මයේ කොහොමද කියලා මේ අහලා බලලා මේ රජුරවන්ට පැහැදීමක් තිබුණේ නැහැ. ඔය අතර තමයි මතකද දේවදත්ත හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේට ගල් පෙරළුවානේ. ඒ වෙලාවේ තුවාල වුණානේ කකුල නේද? කවුද බෙහෙත් කරේ? ඈ? ඔව් ජීවක කියන වෛද්‍යවරයා තමයි රාජකීය වෛද්‍යවරයා තමයි මේ බෙහෙත් කරේ. ඒ ජීවක වෛද්‍යවරයාට තිබුණා අඹ වනයක්. මේ ඒ අඹ වනේ භාග්‍යතුන් වහන්සේ හාමුදුරන් වහන්සේලා 1250ක් සමග ගෙවල් දොරවල් නැති වුණාට බොහොම නිහඬව ඉන්න පුළුවන් පොඩි ආශ්‍රමයක් පොඩි ගේකුත් තිබිලා තියෙනවා. ඉතින් එහෙම ඉඳලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලා ගොඩාක් එක භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා කියලා මේ කියලා උන්වහන්සේ හම්බෙන්නේ යමු කියලා ජීවක වෛද්‍යතුමා රජුරවන්ට යෝජනා කළා. ඊට පස්සේ එහෙනම් එහෙම හරි යමු කියලා කිව්වා. ඊට පස්සේ යනකොට දැන් චතුරංගනී සේනාව එහෙම ඔක්කොම
පස්සෙක තියලා තමයි රජුරුවයි මේ වෛද්‍යවරයයි විතරක් මේ ගියේ මහ කැලේ. ඉතින් ඒ වෙලාවේ රජුරුවන්ට බයක් දැනුණා. බයක් දැනුනේ මේ මාව හතුරන්ට අල්ලලා දෙන්නත් දන්නේ හදන්නේ කියලා. ඊට පස්සේ මේ එහෙම බයෙන් යනකොට කිව්වා මෙයා කවුද ජීවක වෛද්‍යවරයා කිව්වා මේ රජතුමනි අර අතන තියෙන මේ ගොඩනැගිල්ලේ තමයි භාග්‍යතුන් වහන්සේ හාමුදුරන් වහන්සේලා ගොඩක් එක්ක වැඩ ඉන්නේ කියලා. එතනට ගිහිල්ලා කතා කරන්න කියලා. මේ ඊට පස්සේ රජුරෝ කල්පනා කරා හාමුදුරුවෝ ගොඩක් ඉන්නවනම් විශාල පිරිසක් එක්ක ඉන්නවනම් මේ බොහොම සද්දබද්ද එහෙම ඇහෙන්න බෑ නේ සාමාන්‍යයෙන් ඉතින් ඇහෙනවනේ. එහෙම මොකක්වත් සද්දයක් නැතුව මේ ඉන්න හින්දා මේ රජුරවන්ට ඇත්තටම තවත් බයක් ඇති වුණා. ඊට පස්සේ නෑ බය වෙන්න එපා ගිහිල්ලා දොරට තට්ටු කරන්න දොර කවුරු හරි ඇරි කියලා. එතකොට ඇත්තටම දොරට තට්ටු කරාම දොර ඇරියාම ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් කිසිම සද්දයක් නැතුව මේ හිටියා භාග්‍යතුන් වහන්සේත් සමග. ඉතින් ඒ වෙලාවේ මේ කියන්නේ අර මොකද්ද pin drop silence කියලා නේද? පින් එකක් වැටුණත් ඇහෙන තරමටම මේ නිහඬ බවක් තමයි තිබුණේ. ඉතින් ඒක රජුරවන්ට ඒක හරියට හිතට දැනුණා ඇත්තටම. හුඟක් වෙලාවට අපි බොහෝ පිරිසක් වෙලා ඉන්න වෙලාවක ගොඩක් වෙලාවට අපි දකින දේ තමයි බොහොම ഘോഷාකාරී බව. ඉතින් ഘോഷාකාරී බවෙන් හරි අමාරුයි වැඩක් කරන්න ගියාම එවනේ. අපි දානයක් දෙන්න ගියත් එහෙම හිතලා බලන්න දැන් ඔය ඇත්තෝ නම් අපි ඉතින් බෞද්ධ පිරිස්නේ ඉතින් නමුත් අපි ඔය අතරේ ඔය අත්තන්ගේ කවුරු හරි බෞද්ධ නොවන මෙහි ඇමරිකාවේ ඉන්න සුදු මහත්තයෙක් හරි නෝනා කෙනෙක් හරි ඒ කවුරු හරි එක්කන්ගෙන යනවනේ නේද? ඒකන් ගියාමත් ඉතින් අපි අය කතා බහ කරනවා හරි සද්දේ පන්සලේ වුණාද පින්කමක් තියෙනවා යන් කියලා එනවා. ඉතින් එතකොට ගොඩ කතා බහ කරනකොට අර කට්ටියට ඇති වෙන පළවෙනි ඉම්ප්‍රෙෂන් එක කොහොම වෙන්න පුළුවන්ද? ඒක කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද? අපි පුදුම විදිහේ නිහඬ බවක් ආරක්ෂා කරනවා. ඒක හිතා ගන්න බැරි වෙනසක් ඇති වෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට ඒ නිහඬ බව ඇති කරගන්න ඕන. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අද කාලේ නිහඬ බව ඇති වෙන ක්‍රමයක් තියෙනවා. ගෙදර වුණත් අම්මයි තාත්තයි දුවයි පුතයි කියමුකෝ හතර දෙනාම සද්දයක් නැතුව ඉන්න පුළුවන්. මොකද? ෆෝන් එකේ හතර දෙනාම හිටියොත් එහෙම කිසිම සද්දයක් නැහැ. ඒ නිහඬ බව නෙමෙයි. ඒ නිහඬ බව නෙමෙයි. ඊට වඩා අතිශය වෙනස් නිහඬ බවක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒ නිහඬ බව ඇති වෙන්නේ වෙන බාහිර මොනවාද බාධාවක් නැතුව තිබුණාම. එතකොට තමයි අපිට අපි ගැන කියවන්න පුළුවන්කම තියෙන්නේ. අපේ හිත කියවන්න පුළුවන්කම තියෙන්නේ. අපේ ගත කියවන්න පුළුවන්කම තියෙන්නේ එතකොට විතරයි. එහෙම නැත්තම් නිහඬව හිටියා කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔන්න ඔය නිහඬ බව තමයි අපිට හරිම අවශ්‍ය වෙන්නේ. ඒ කායික විවේකය, ඒ චිත්ත විවේකය හරිම වැදගත්. ඉතින් දැන් ඔය ඇත්ත උනත් දැන් මේ වෙලාවේ හිතුවොත් එහෙම තව ටිකකින් යන්නත් තියෙනවා ගෙදර. තව මේ ආන්දර ඉවර කරන්නේ කොයි වෙලාවේද කියලා එහෙම හිතුනොත් එහෙම ඒක බාධාවල් නේද? ගෙදර මොනවා කරලත් සද්ද ඇහෙනවා. ගෙදර මොනවා කරලත් දන්නෙත් නැහැ. කට්ටිය කෑම කෑවත් දන්නෙත් නැහැ. ගෙදර තියනවද දන්නෙත් නැහැ. ඒ වගේ නිකන් බිය වෙන වෙලාවක් තිබුණොත් එහෙම එතකොටත් අපිට හිත එකඟ කරගන්න එහෙම අමාරුයි. ඉතින් අපි පොඩි උත්සාහයක් කරලා බලමු මේක කොහොමද අපි ඇති කරගන්නේ කියලා. එතකොට පින්නතුනි මේ නිහඬව සිටීම හරිම වැදගත් දෙයක්. බොහෝ වෙලාවලදී නිහඬව සිටීම හරි වැදගත්. ඇයි ඒ? නිහඬව සිටියහම තමයි අපිට අපි කවුද කියලා තේරුම් ගන්න පුළුවන්කම නේද? දැන් අපිට කේන්තියක් ආවොත් එහෙනම් මොකද කරන්නේ? ඉස්සෙල්ලම කතා කරනවානේ. එතකොට පොඩි විවේකයක් දෙන්න ඕන. පොඩි පෝස් එකක් තියෙන්න ඕන. නේ? එකපාරටම ප්‍රතිචාර දක්වන්න නැතුව
පොඩි වෙලාවක් මේ ඉන්න ඕන නිහඬව. එතකොට අපිව පාලනය කරගන්න පහසු වෙනවා. බැරි වෙලාවත් අපිට දැන් එකපාරටම කෝපයක් ඇති වුණොත් එහෙම ඒ වෙලෙම ප්‍රතිචාර දක්වන්න ගියොත් එහෙම අපිට අපිව පාලනයක් නැහැ. කේන් තියනවද නැත්නම්? කේන් තියනව නේද? ඒ කේන්ති ආපු වෙලාව ඒවා ඉතින් සාමාන්‍ය ස්වභාව නේ, මිනිස් ස්වභාවයක් නේ සාමාන්‍ය කේන් තියනවා කියන එක. ඒ කේන්ති ආවට කමක් නැහැ. හැබැයි අපි ඒකම අපිට පුළුවන් ඒකම ගුරුවරයෙක් කරගන්න. කේන්තිය ගුරුවරයෙක් කරගෙන තියනවාද? කේන්තිය ගුරුවරයෙක් කරගන්න පුළුවන්. මට හොඳ වෙලාවක් මේ කියලා තේරුම් ගන්න මගේ ධර්මයේ. තමයිලාට ගොඩ බණහන ඉන්නෝ. මම මේ කාටවත් කියනවා මේ පෞද්ගලිකව. නමුත් හරියට බණහනවා. එතකොට හරියට පන්සල් වලටත් යනවා. හැබැයි කිතර ළමයින්ට එහෙම හරි සරවැර වෙනවා. එයාලා එක්කම එතකොට සමහරලාට නෝනට සැර වෙනවා නැත්නම් මහත්තයාට සැර වෙනවා. හැබැයි අනිත් අය එක්ක හරි හොඳට ඉන්නවා. එහෙම ඉන්න චරිත දැකලා තියෙනවා. එතකොට මේ අපි හිතන්න ඕන දෙයක් තමයි අපි පුළුවන් තරම් ඒ ධර්මය කියන්නේ ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න එක තමයි ධර්මානුකූලව උත්තර හොයා ගැනීම හැකියාව තමයි තියෙන වැදගත්කම. ධර්මානුකූලව උත්තර හොයාගන්න. කේන්තියක් ආවහම මොකද්ද ඔයත් සාමාන්‍යයෙන් කරන්නේ? කේන්තියක් ආවහම මොකද කරන්නේ? කෑ ගහනවා. එතකොට මොකද වෙන්නේ? කෑ ගහුවම හරියනවා. ඒ කෑ ගහන එක හරිද? හරි නෑ නේ. කෑ ගහන එක හරි වැඩද? ඇයි ඒ හරි වැඩක් නෙමෙයි? කතා කරමු අපි පොඩ්ඩක් නිදිමතක් තියෙන හින්දා. විසඳුමක් නෙමෙයිනේ. එතකොට ඇයි කෑ ගහන්නේ? පාලනය කරගන්න බැරි හින්දානේ. ඔව්. ඉතින් දැන් හිතන්නකෝ දැන් අපි නිතරම පන්සලුත් යනවා. හැමතිස්සෙම බණක් අහනවා. එතකොට අපිටත් එහෙම වෙනවනේ. ඉතින් එතකොට අර තරුණ ළමයි එහෙම අපෝ මේ අම්මා හරියට කේන්ති යනවා. මේ තාත්තට හරියට කේන්ති යනවා. පන්සලේමයි ඉන්නේ හැමදේම. ඒ වුණාට මේ නෑනේ එහෙම කියලා හිතෙන්න පුළුවන් නේද එයාලට? ඔව්. ඒක තමයි. ඉතින් ඒ වෙලාවල තමයි අපිට වටින්නේ පොඩ්ඩක් නිහඬ වෙන එක. දැන් ඔය සයිකොලොජි වල උනත් කියන්නේ මේ තප්පර 90ක් විතර කේන්තියක් හොඳටම ආවොත් එහෙම තප්පර 90ක් විතර සද්දයක්වත් නැතුව ඉන්න කියලා. අනේ මුල්ම මේ ට්‍රිගර් වෙන මුල්ම වෙලාව තමයි හරිම භයානක. ඒක වෙන්නේ ඇයි? අපේ තියෙන ඊගෝ එක හින්දා නේ. මම කියලා අල්ලගෙන ඉන්න හින්දා. මට එහෙම කියන්නේ කොහොමද කියලා ඒක එනවා පුදුම ආවේගයක් එන්නේ ඒ වෙලාවට ඉන්න හිටින තැන අමතක වෙන අය ඉන්න. මේ බොහොම හොඳට කතා බහ කරන අය ඉන්න එක පාරටම පුපුරලා යන අය ඉන්නවා. ඉතින් හරි වැදගත් දෙයක් ඇත්ත. තප්පර 90ක් විතරවත් අපිට හිටියොත් එහෙම සෑහෙන ලොකු වෙනසක් කරගන්න පුළුවන්කම තිබෙනවා. උත්සාහ කරලා තියෙනවද එහෙම? ඉතින් ඔය මුනිවත කියන එක ඒ වෙලාවවලදී අර මෞන වෘතය කියන එක ඒ වෙලාවවලදී අතිශය වටිනවා. ඒ කේන්ති ආපු වෙලාවට මේ ඔයත් සාමාන්‍යයෙන් ඉතින් කරන දැන් කෑ ගහනවට අමතරව තව පිළියම් තියෙනවනේ නේද? ප්‍රතිකර්ම වේ මොනවද කරන්නේ? තව මොනවද කරන්නේ? නෑ ඇත්තට ඉතින් මේ ප්‍රායෝගිකව වෙන දේවල් සමහර වලම් පොළවේ ගන්න ඇති නේද? අර full corals with tools කියන්නේ මේ එහෙම එකක් පොළවේ ගන්න හරි හිතෙනවා. අරයට ගන්න බැරි හින්දා
තියෙන එකක් එහෙම කරන අයත් ඉන්නවනේ. ඒකත් හරිද? ඒකත් හරි නෑ ඉතින්නේ. ඒක එහෙම කරාම අර සමහරවිට පොඩි ළමයි නම් බය වෙන්න පුළුවන්. සන්ත්‍රාසය බය කියන එක අනිත් අය තුල ඇති වෙන්න පුළුවන්. ඊළඟට පස්සේ Tamanට වුණත් Tamanට වුණත් පොඩි ගිල්ටි බවක් ඇති වෙන්න පුළුවන් නේ. කරපු වැඩේ වැරදි කියලා. පස්සේ තමයි පසුතැවෙන්නේ නේ. ඒ හින්දා තමයි අර මේ හොඳටම මේ ආවේගය ආපු වෙලාවක ඒක මේ කේන්තිය විතරක් නෙමෙයි කේන්තිය විශේෂයෙන්ම අනිත් ඒවටත් හරි වැදගත්. විතක්ක තණ්හාන සූත්‍රයේ තියෙන කාරණා කිහිපයක් මම ඊට පස්සේ කතා කරන්න. මේ ඔය වගේ වෙලාවක නිහඬව ඉන්න පුළුවන් නම් පොඩ්ඩක් ඒ කියන්නේ සම්පූර්ණ හැමදාම සද්ද නැතුවම ඉන්න කියන එක නෙමෙයි. නමුත් අර ආවේගයේ වෙලාවට තමන් පාලනය කරන්න බැරි හින්දානේ අර වගේ කෑ ගහන්නේ. අර වගේ පොළොවේ ගහන්නේ නේද? පොඩි වෙලාවක් විවේකය දුන්නොත් එහෙම චිත්ත විවේකයක් දුන්නොත් එහෙම ඔයයන්ට ලොකු වෙනසක් අන්න ඒ වෙලාවට කියයි එහෙම යොසීමක් තිබුණොත් අනේ අපේ අම්මා තාත්තා කොයිතරම් මේ මුහුකුරා ගිය අයද කියලා එයාලට කතා කරන්න බය නැතුව කවදා හරි කතා කරන්න. සමහරලාට පොඩි ළමයි ඉන්නවනේ තරුණ චූටි ළමයි. එයාලා හොඳට බලනවා අපේ අම්මලා තාත්තලාගේ හැසිරීම නේ. පස්සේ තමයි කතා කරන්නේ. තමයිලාට ජීවිත කාලෙටම කතා කරන එක නෑ ඔය අත් ඉස්සරහ. නමුත් කවදා හරි එයාලගේ දරුවෙක් හරි කියයි. අපේ අම්මා තාත්තගේ පුදුම ඉවසීමක් නේ තිබුණේ. ඒකනම් අපිට ආයේ හිතා ගන්න බැරි දෙයක් කියලා එහෙම කියන්න පුළුවන්කම තිබෙනවා. තව මොනවාද කරන දේවල් කේන්තියක් ආවේගයක් ආවහම අඬනවා. ඒකත් කරනවානේ. ඒකත් එකක් නේ. මේ ගොඩක් අයට එන දෙයක් එහෙම අඬන එක. ඉතින් අඬනවා බෙරිහන්දිදී අඬන අයත් ඉන්නවා. සද්ද නැතුව තනියම අඬන අයත් ඉන්නවා. ඒ කියන්නේ Taman අසරණ වෙච්ච වෙලාවක්. උනාම තමයි හුඟක් වෙලාවට එන්නේ නේ. ඉතින් අර අනිත් පැත්තේ කෙනා Tamanට වඩා බලයෙන් වැඩි නම් Taman ඒ තරම් බලයක් නැත්තම් එහෙම බොහෝ වෙලාවට ඇඬීම තමයි තියෙන ප්‍රතිකර්මය. අඬන එකත් හරියි. අඬන එකත් හොඳම එක නෙමෙයි. හොඳම පිළියමක් නෙමෙයි අඬන එක. අඬුවාම ඇත්තටම බරපතල විදිහට Tamanගේ ශාරීරිකව කායිකව වෙහෙසටපත් වෙනවා සහ මේ සමහරලාට දැන් ඔබට පපුවේ අමාරුවක් වගේ තියෙනවා නම් ඒක වැඩි වෙන්න පුළුවන් නේ. ඒ වේදනාව හින්දා බරපතල විදිහේ ශාරීරික ආබාධ ඇති වෙන්නට පුළුවන්. ඔබට දියවැඩියාව තියෙනවා නම් ඒක වැඩි වෙන්න පුළුවන්. කොන්දේ අමාරුවක් තියෙනවා නම් ඒක වැඩි වෙන්න පුළුවන්. බඩේ අමාරුවක් තියෙනවා නම් ඔලුව කැක්කමක් තියෙනවා නම් ඇයි ශරීරයේ දුර්වලම තැනට තමයි පහර දෙන්නේ ඉස්සෙල්ලා. ඒක තමයි වෙන්නේ. ඒ හින්දා අඬන එකත් හොඳම පිළියමක් නෙමෙයි නේද? තව මොනවද කරන්නේ? දැනගෙන ගහගෙන යනවා නේ. ඔව්. ඒ කියන්නේ ආයේ අරයට කතා කරන්නවත් දෙන්නේ නැතුව කියාගෙන යනවා මොනවා හරි කියනවා. එකම යුද්ධයක් ඒ වෙලාවට කොහොම ඇද්ද ඔළුව නේද? ඇත්තටම එහෙම වෙන තැන් දැකලා තියෙන යුද්ධයක් වගේ මේ හිත කොයි තරම් අවුල් සහගත තත්ත්වයක ඇද්ද ඒ වෙලාවේ. ඒ වෙලාවට ඔය බැනගෙන කියන එකේදී මොන තරම් දේවල් කියවෙන්න පුළුවන්ද? සමහරවිට ජීවිත කාලයක් ගොඩනගාගත්ත සම්බන්ධතා එක සැනකින් දෙදරලා යන්න පුළුවන් නේ. කටින් පිට වුණාට පස්සේ ආය ඇත්තු ලවවත් ඇදලා ගන්න බෑ කියනවනේ නේ. ඒක හරිම භයානක වැඩක්. ඉතාමත්ම භයානක වැඩක් තමයි ඒක බැනගෙන ගහගන්න යන එක. අතිශය භයානක වැඩක්. ඒ කියන්නේ කටින් කියනවටත් වඩා ඊට පස්සේ ෆිසිකලිත් එහෙම ඇක්ටිව් වෙන්න ගියොත් එහෙම කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඒකත් හරි වැඩක්ද එතකොට? නෑ. ඊට පස්සේ තින් මහා ගැටලු. එදා ඉඳලා පසුතැවෙනවා
අයියෝ මම කරගත්ත මෝඩකම කියලා. නේ? කොයි තරම් දේවල් කියවෙන්න පුළුවන්ද? මේ තාම හොඳට තියෙන මේ සම්බන්ධතාවල් දෙදරා යන්න පුළුවන්, ජීවිත නැති වෙන්න පුළුවන්, විවාහ ජීවිත දෙදරන්න පුළුවන්, අම්මලා තාත්තලා දරුවන්ගේ සම්බන්ධතාව නැති වෙන්න පුළුවන් නේද? ඒ හින්දා අතිශය භයානක වැඩක් ඒක. තව මොනවද කරන්නේ? ඉවත් වෙලා යනවා. කවුද කිව්වේ? ඉවත් වෙලා යන එකත් මේ කරනවා සමහරව. ඒක හොඳයිද? ඒක අරවට වඩා තරමක් හොඳයි වගේ නේද? හැබැයි ඉවත් වෙලා යන කෙනුත් ප්‍රශ්නේ විසඳෙනවා. දැන් ඉවත් වෙලා යනවනේ. දැන් ඉවත් වෙලා යනවා අර දැන් කවුරු හරි නෝන හරි මහත්තයා හරි කියවනවා ඉවරයක්ම නැහැ. ඉතින් අරයා ඉවත් වෙලා යනවා. එතකොට ඒකෙත් ඉතින් හොඳම එකක් නෙමෙයි. එයාට කියලා ඉවර කරන්නත් බැරි වුණා. ප්‍රශ්නෙත් ඉවර නැහැ. ගන්නවා. දැක්ක වෙලාවට ආයෙත්. දන්නවද මේ බයොලොජිකලි මේ මම මේ ડોක්ටර් කෙනෙක් කියනවා ඇහුවේ මේ කාන්තාවන්ට වචන 20000ක් කතා කරන්න ඕනලු දවසකට. මේ හැමෝටම මේ පොදු එකක් නෙමෙයි. ඇවරේජ්. එහෙම කියන්නේ. එතකොට ඒ කට්ටිය සාමාන්‍ය ස්වභාවය දැන් මේව සද්ද නැති විදියට සාමාන්‍යයෙන් ස්වභාවයෙන් වැඩියෙන් කතා කරනවලු. ඒක තමයි මේ භාෂාවල් මේ කතා කරන්න ඔය sannivedana වලට ඔය ටීචින් වගේ ඒවට එහෙමත් පොඩි ළමයින්ට ගන්නන්න එහෙමත් මේ හරි හොඳයි කාන්තාව. ඉතින් වැඩේ තියෙන්නේ කතා කරනවා වැඩි හින්දා මේ පිරිමි කෙනා දන්නේ මේ එයා කතා කරන්නේ වචන 8000යි නම් අරයා 20000ක් කතා කරනවා. කියන්නේ දෙකමාරක් වැඩි. එතකොට මේ ඒක බයොලොජිකලි එන නීඩ් එකක්. එහෙම හැමෝටම නෑ. නමුත් සාමාන්‍ය ඇවරේජ් එහෙම තමයිලු එහෙම වෙන්නේ. ඉතින් ඒ හින්දා ඕක තේරුම් ගත්තොත් සමහරවිට අනේ මෙයාට ඉතින් මේ ශාරීරික අවශ්‍යතාවයක් නෙමෙයි කියලා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඒකත් මං හිතන්නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ පිරිමි අයට බොහොම ප්‍රයෝජනවත් වෙනවා කියලා මේ හිතෙනවා. ඉතින් මේ වෛද්‍යවරියක් කිව්වේ ලංකාවේ මේ දේශනාවකදී. ඉතින් ඒ කතාවලදී හැම දෙයකදීම වැඩිපුර කතා කරන්න ගියාම බොහෝ දේවල් කියවෙන්න පුළුවන්. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. බොහෝ දේවල් කියවෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අර ආවේගශීලී වෙලාවේ කතා නොකර සිටීම බොහොම වටිනවා. ආවේගශීලී වෙලාවේ කතා නොකර සිටිය යුත්තේ අපිට පාලනයක් නැති නිසා. අපිට පාලනයක් නැති නිසා. එහෙම වුණොත් එහෙම පස්සේ හැබැයි කතා කරන්න ඕන. ඔක්කොම සංසුන් වුණාට පස්සේ කේන්තිය ආවේග පාලනය සිදුනට පස්සේ වෙලාවක එදා වැඩේ නම් හරිනේ කියලා ආයි මේ පැටලෙන්න නෙමෙයි. නමුත් ඇත්තටම කතා බහ කරලා ෆේස් ටු ෆේස් ඉඳලා කතා බහ කිරීම හරිම වැදගත්. දරුවෝ එක්ක නම් එහෙමයි. එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව එක්ක නම් එහෙමයි. එහෙම නැත්නම් අනිත් යාළුවෙක් එක්ක වුණත් එහෙම පස්සේ හරි කතා කරන්න ඕන. ඒක ඊටාම වැදගත් වෙනවා. මේ ඒකත් බොහොම වැදගත්. තව මොනවද අපි ඇත්තටම හොඳ මේ වගේ වෙලාවක කළ යුතු දේවල් විදිහට ඔබ දකින්නේ? කේන්තියක් ආපු වෙලාවක ඔබ ඉතින් ඇත්තටම මේ ජීවිතේ බොහෝ අත්දැකීම් තියෙන ඇතිනේ නේද? මේ අම්මලා හැම දන්නව ඇතිනේ. ඈ හොඳ විදිහට ඕක පාලනය කරගන්නේ ඔබ කොහොමද? නිහඬ වෙන්න. ඇහුන්නේ නැහැ වගේ. අන්න ඒක අර තේරුම් අරගෙන ඉන්නේ කෙනෙක්. ඔව් එහෙම ඉන්න පුළුවන් නම් ඒකත් ඇත්තටම වටිනවා තමයි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඔව් එහෙම ඇහුන්නේ නැහැ වගේ ඉඳලා පස්සේ හරි කතා කරන්න ඕන. නේ. නැත්නම් ඒක ප්‍රශ්නෙට විසඳුමක් ඇත්තටම හොයාගන්න ඕන. දැන් ඔබට තමයි මේ ප්‍රශ්නේ
වැදගත් වෙන්නේ. දැන් ඔය මුනි කියලා කිව්වනේ මම. ඒකේ කාය මුනි, වාචා මුනි, මනෝ මුනි කියලා මුනිවරු 3 දෙනා. ඒ කියන්නේ කාය මුනි කියන්නේ කයින් මේ සද්ද නැතුව ඉන්න එක. වාචා මුනි කියන්නේ වචනෙන් සද්ද නැතුව ඉන්න එක. මනෝ මුනි කියන්නේ මනසෙනුත් සද්ද නැතුව ඉන්න එක. මනසෙන් සද්ද නැතුව ඉන්නවා කියන එක අතිශය ගැඹුරු මේ සමාධි ගත වීමක්. හරිද? එතකොට තියෙනවා අගාර මුනි, අනගාර මුනි, සේක මුනි, අසේක මුනි, පච්චේක මුනි, මුනි මුනි කියලා. අගාර මුනි කියන්නේ gedara ඉන්න මුනිවරු. ඒ කියන්නේ ඔයත්. එතකොට අනගාර මුනි කියන්නේ ගෙදරින් අනගාരിക වුණා කියන්නේ ගෙදරින් ගිය අය. ඒ අය මේ ඒ අයගේ මුනිවත. සේක මුනි කියලා අහලා තියෙනවද? සේක කියලා අහලා තියෙනවද? කවුද සේක කියන්නේ? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහන්ත කියන මාර්ගඵල වලටපත් වෙච්ච අයගෙන් එතන 8 දෙනෙක්නේ නේද? ඕකෙන් සේක කියන්නේ මුල් 7 දෙනා. මුල් 7 දෙනාට කියන්නේ සේක මුනි කියන්නේ. සේක කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ. එයාට තවත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දැන් සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනෙකුට ඵලයටපත් වෙන හැටි ගැන ඉගෙන ගන්න තියෙනවා. සකදාගාමි මාර්ගයට ඵලයටපත් වෙන හැටි ගැන ඉගෙන ගන්න තියෙනවා. අනාගාමි මාර්ගයට ඵලයටපත් වෙන හැටි ගැන ඉගෙන ගන්න තියෙනවා. අරහන්ත මාර්ගයට ඵලයටපත් වෙන හැටි ගැන ඉගෙන ගන්න තියෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න නේ. එතකොට ඔය 7 දෙනාගෙන් අන්තිමට ඉතුරු වෙන්නේ මේ අරහන්ත මේ ඵලයනේ. ඔව් අරහන්ත සේක කෙනා සෝවාන් මාර්ගය වෙන්නත් පුළුවන් අරහන්ත මාර්ගය වෙන්නත් පුළුවන්. ඒ 7 දෙනාම සේක. ඒ 7 දෙනාටම මොකක් හරි ඉගෙන ගන්න තියෙනවා. හැබැයි අසේක මුනි කියන්නේ අරහන්ත ඵලයටපත් වෙච්ච කෙනාට නැවත ඉගෙන ගන්න දෙයක් නැති නිසා අසේක මුනි කියලා කියනවා. පච්චේක මුනි කියන්නේ කවුද? ඔව් පසේ බුදුහාමුදුරන් වහන්සේට පච්චේක මුනි කියලා කියනවා. ඇත්තටම පච්චේක මුනි කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ හරි විහිළු වචනයක්. සමහර කියනවා ප්‍රයිවට් බුද්ධ කියලා. ප්‍රයිවට් බුද්ධ කියලා කියන ප්‍රයිවට් එකේ ඉන්නේ හින්දා ඉන්ඩිපෙන්ඩන්ට් අයිසොලේටඩ් ඒ වගේ ඉන්න පසේ බුදුවරු ඉන්නවනේ. ඇත්තටම උන්වහන්සේලා සොයම්බු ඥාණයෙන් තමන් විසින්ම ධර්මය අවබෝධ කරගත් අය. හැබැයි පසේ බුදුහාමුදුරන් වහන්සේලා කවදාවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණ කාලයක පහළ වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂත්වය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැති කාලෙක තමන් විසින්ම ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්න උත්මයෙක් තමයි පසේ බුදුහාමුදුරන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඒත් ඉන්නේ මුනිවරයෙක්. හැබැයි ඒ අය ඇත්තටම අර සම්මා සම්බුදුරෙක් වගේ අනිත් අයට බණ කියන්න පුළුවන්. නමුත් එහෙම අර වගේ මාර්ගඵල අවබෝධයක් ලබා දෙන්න තරම් ශක්තියක් නැහැ කියලා තමයි සඳහන්. ඕකේ උදාහරණයක් විදිහට කියන්නේ ගොළුව හීනේ දැක්කා වගේ කියලා. ගොළුවට හීනයක් දැක්කම කියාගන්න බෑනේ. හීනේ හරිම ලස්සනයි ඒත් කියාගන්න බෑ. ඒක තමන් දන්නවා. නමුත් එහෙම ඉන්නව නේද අපි අය අතරේ. සමහරු ඉන්නවා දන්නවා නමුත් දන්න දේ කියලා දෙන්න බැරි අය ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි කියලා කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේලාත් බොහෝ වෙලාවට ඉතින් පැත්තකට වෙලා ඉන්න එක තමයි සාමාන්‍ය ස්වභාවය. මුනි කියලා කියන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒක තමයි ඔය මුනි ගැන සඳහන් කරේ. ඉතින් මොකද්ද දැන් ඔය කියපු කාරණා වලින් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපිට කොහොමද මේ කේන්තියක් ආවම මේ කේන්ති 10ක් ගැන සඳහන් වෙනවා. ක්‍රෝධ 10ක් ගැන. ඔන්න ඔය මේ දේවල් ඇති වෙලා තියෙනවද කියලා බලන්න ඔයාලට. මට අවඩක් කළා කියලා ක්‍රෝධයක් ඇති වෙනවා.
දැන් මොනවා හරි කිව්වම හරි කරාම හරි මට වැරද්දක් කරා කියලා ඔබට කේන්තියක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අතීතේ මට මෙහෙම කරා කියලා වෙන්න පුළුවන්. දැන් මට මෙහෙම අවඩක් කරා කියලා හිතලා කේන්තිය ඇති වෙන්න පුළුවන්. අනාගතේ මට මෙහෙම මෙයා හොම හිටියට මට අනාගතේ මෙහෙම කරනවා කියලා එහෙම කේන්තියක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙලා තියෙනවද? අතීතේ හෝ වර්තමානයේ හෝ අනාගතේ නිසා මට මෙහෙම අවඩක් කරා මෙහා කියලා කේන්තියක් ඇති වෙන්න සමහරලාට බුලි කරපු අය ඉන්නේ නේද? පුංචි කාලේ මට මෙහෙම හිටියට ඔය දැන් මෙහෙම හිටියට මෙහෙම කරා කියලා එහෙම හිතෙන අය ඉන්නවා. මේ ඒ වගේ අය. ඊළඟට මගේ හිතවත් කෙනෙකුට මගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, භාර්යාව ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. ඒ වගේ මට හිතවත් කෙනෙකුට අවඩක් කරා කියලා. අවඩක් කරා අතීතේ. එහෙම නැත්නම් මේ වෙලාවේ කරනවා. එහෙම නැත්නම් අනාගතේ කරනවා කියලා කේන්තියක් ඇති වෙන්න පුළුවන්. ක්‍රෝධය ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ අහිතවත් කෙනෙකුට දැන් අපිට අහිතවත් අයත් ඉන්නවනේ නේ. එයාට වැඩක් කරා කියලා. මට නම් අවඩක් කරා, අරයට නම් වැඩක් කරා. එයාට උදව්වක් කරා කියලා මට කේන්ති යන්න පුළුවන්. අතීතේ වෙන්න පුළුවන්, වර්තමානයේ වෙන්න පුළුවන්, අනාගතේ වෙන්න පුළුවන්. දැන් කීයද? 9යි 10කුත් තියෙනවා. අස්ථානේ හෝ ක්‍රෝධය ඇති වෙන්න පුළුවන්. කිසිම හේතුවක් නැතුව උනත් එහෙම ක්‍රෝධයක් ඇති වෙන්න පුළුවන්. ওই විදිහට තමයි ක්‍රෝධ 10ක් ගැන මේ මහා නිද්දේශ පාළියේ 1707 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ. ඉතින් අපිට වැදගත් වෙනවා ඇත්තටම මේ වෙලාවේ සිහිපත් කිරීම මේ කාරණාව අපි ඔය මොකද්ද මාර සේනාවල් ගැන එහෙම අහලා තියෙනවා. දසමාර සේනා කියලා එහෙමනේ. ඔය දසමාර සේනාවල මේ ඇත්තටම අහලා තියෙනවද ඇත්ත දසමාර සේනා කවුද කියලා? මොනවද කියලා අහලා තියෙනවද? දසමාර සේනා මොනවද? හරි වැදගත් ඇත්තට මේක දැනගන්න එක. දසමාර සේනා ඒවැ තියෙන්නේ පින්නතුනි මේ අපිට ඇති වෙනවා මේ අකුසල්ම තමයි. දැන් මේ 10ට වඩා තවත් තියෙනවා මාර සේනා 10කුත් තියෙනවා. කාමාතේ පඨමා සේනා කියලා පළවෙනි මාර සේනාව තමයි කාමය. ඔය මහා නිද්දේශ පාළියේ මේ පරිච්ඡේද 16ක් තියෙනවා. පළවෙනි පරිච්ඡේදය තමයි කාම නිද්දේශය කියන එක. ඒකේ කියනවා වස්තුකාම ක්ලේශකාම කියලා කාම වර්ග දෙකක් ගැන. වස්තුකාම 44ක් ගැන, ක්ලේශකාම මට මතක විදිහට 19ක් වගේ තියෙනවා. මේ ඒක වස්තුකාම කියන්නේ Tamanට තියෙන දේවල්, නෑදෑයෝ, සේවකයෝ, වස්තු අරම මේවා ඔක්කොම වස්තුකාම. ඊළඟට ක්ලේශකාම කියන්නේ ඇතුලේ තියෙන දේවල්. ඒවත් මේ කාම වලට අයිති වෙන දේවල්. ඉතින් මේවා ඔක්කොම අපිට නැති වෙනවා, ගින්නකට හරි අහු වෙනවා. එහෙම නැත්නම් රජුරු අරගෙන යනවා, ටැක්ස් කාර්යය අරන් යනවා. එහෙම නැත්නම් යුද්ධ වලට අහු වෙනවා. මොකද්ද ගම් වතුරට අහු වෙලා නැති වෙලා යනවා කියලා එහෙම හිතලා මේ බුද්ධිමත් කෙනා, ප්‍රඥාවන්තයා Tamanට තියෙන දේවල් අවශ්‍ය ප්‍රමාණයට තියාගෙන ඉතුරු ටික දන් දෙනවා කියලා කියනවා. එහෙම දන් දුන්නාම යාට කාටවත් අනින්දිතෝ සග්ගම උපේතිකාමං කියලා කියන්නේ අනිත් මිනිසුන්ගෙන් බැනුම් අහන්න නැතුව මෙයා කොච්චර හම්බ කරත් හරිම හොඳ කෙනෙක්. එයා හොඳට ජීවත් වුණා. ඒ වගේම අනිත් අයට උදව් උපකාර කරා. පරිත්‍යාගශීලී හරි හොඳ කෙනෙක්, දානපතියෙක්, අනාථ පිණ්ඩික කෙනෙක් කියලා මරුණට පස්සෙත් එයා ගැන වර්ණනා කරනවා. එයාලා සග්ගම උපේතිකාමං එහෙම අය අනුන්ගේ නිന്ദා අපහාස අහන්නේ නැතුව මේ ස්වර්ග ලෝකේ ඉපදිනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ කාමයේ තියෙන මේ වගේ. ඉතින් ඒ කාමයේ තමයි එක සේනාවක්.
ඉතින් මේකේ තියෙනවා මානය කියන්නේ එහෙම සේනාවක්. කාමය එක සේනාවක්, මානය කියන්නේ තව සේනාවක්. මම මේ පුංචි පොත් කීපයක් තියාගෙන ඉන්නේ. පොතක් බලනකොට මේ බණක් අහනකොට උනත් ඔය ඇත්තෝ නිකම්ම ඉන්නේ නැතෝ ලියා ගන්න ඕනේ. ඒවා හරි වැදගත්. නැත්නම් එහෙම පුරුද්දක් තියෙනවද? නෝට්බුක් එකක් තියා ගන්න ඕනේ. පොඩි පෑනකුත් එක්ක මේ මාගාව තියෙනවා. ඇත්තටම මේ වගේ පොඩි පොත් හරියට පොතක් කියවනකොට මේ එකතු කරගන්න දේවල් මට හරීම ප්‍රයෝජනවත් වෙනවා. අපි ඉතින් බණ කියනකොට විතරක් නෙමෙයි අපේ පෞද්ගලික ජීවිතේට උන අපිට හරි ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මාර සේනා ගැන තව විස්තරයක් තියෙනවා. කාය දුස්චරිතය, මනෝ දුස්චරිතය, වාග් දුස්චරිතය, රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, උතුමන් හා සමවසිතීම, ඊර්ෂ්‍යාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටිකකම, තදගතිය, එකට එක කිරීම, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, සියලු කෙලෙස්, සියලු දුස්චරිත, සියලු දාහ, සියලු පරිදාහ, සියලු තැවීම්, සියලු අකුසල රැස් කිරීම. මේවා ඔක්කොම මාර සේනා. ඒ මාර සේනා කියන්නේ නැතුව වෙන ඇවිල්ලා යුද්ධයක් නෙමෙයි. මේ ඇතුළෙම තියෙන මේ මානසික ප්‍රශ්න තමයි බුදුහාමුදුරන් වහන්සේට ඇති වුණේ. උන්වහන්සේ බලන්න කැලේට ගියනේ. සේරම දැන් මහා පරිනිබ්බාන සූත්‍රයේම සඳහන් වෙනවා මේ කැලේට ගියා කියන්නේ අර හොඳටම සැප සම්පත් විඳපු කෙනෙක් නේ. රාම්‍ය සුරම්‍ය සුභ කියන මාලිගාවල සියලු සැප පහසුකම් සහිතව හිටිය කෙනෙක්. ඒව ඔක්කොම අතහැරලා මේ හරිම සරල ජීවිතයක් ගස් යට, බෙනවල, ගල් ගුහාවල එහෙම හිටියේ. එතකොට සමහර වෙලාවට උන්වහන්සේ දැක්කලු මේ කැලේට එනවා මේ අර හරක් බලන එහෙම. එයාලා දැක්කහම තව ඇතුළට යනවලු. එයාලා මිනිස් පුලුටක් සද්දයක්වත් ඇහෙන්නේ නැති තැනකට තමයි උන්වහන්සේ හොයා ගියා කියන්නේ. කාය විවේකේ ඕනිකම හින්දා. ඒ කියන්නේ එයාලා එහෙම ගියේ. එයාලා ඇවිල්ලා දානෙ දෙයි කියලා. එයාලා දානෙ දෙයි කියලා කරදරයි කරයි කියලා එහෙම ඒ තරම් උග්‍ර දුෂ්කර ක්‍රියා කාලේ ඒ විදිහට තමයි උන්වහන්සේ ගත කරේ. ඉතින් මේ එහෙම හිටපු භාග්‍යතුන් වහන්සේ එහෙම ඉඳලා තමයි පස්සේ මෙහෙම වුණේ. හැබැයි එහෙම හිටපු කෙනාට බලන්න. එහෙම හිටපු කෙනාට දසමාර සේනාවක් ආවා. අන්න ඒකයි මෙතන අපිට ගන්න තියෙන කාරණාව. දැන් අපි තනියම හිටියයි කියලා කැලේට වෙලා හිටියයි කියලා මේ දසමාරයන්ගෙන් බේරෙන්න පුළුවන්ද? බෑ. දැන් මෙහෙම ඉන්නකොට දසමාරය නෙමෙයි දහස් මාරයෝ ඉන්නේ නේද? අර ඉන්නකොට 10යි ඉන්නේ. මෙහෙ ඉන්නකොට 1000ක් ඉන්නවා. නමුත් අර එහෙම ඉන්නකොටත් ඉන්නවා. ඇස් දෙක පියාගත්තොත් එහෙම ඕන තරම් ඉන්නවා මාරයෝ. මාරයෝ ඔයත් දැන් භාවනා කරන්න කියලා කිව්වොත් එහෙනම් අපි පොඩ්ඩක් විතර කරමු හරිද? බලන්න පුළුවන් එන මාරයෝ ටික ඔක්කොම. මොන මාරයෝද ඉන්නේ? ගෙදර ඉන්න මාරයෝ. නෑ ගෙදර ඉන්න මාරයෝ නෙමෙයි. ඇතුලේ ඉන්න මාරයෝ ටික බලන්න. ගෙදර ඉන්න මාරයෝ නෙමෙයි. ඇස් දෙක පියාගත්තාම ඇතුලේ ඉන්න මාරයෝ කවුද? කෙලස්. පළවෙනි ඔය නිදිමත තමයි එකක්. බරපතල මාරෙක් තමයි නිදිමත. දැන් අපි ඉඳගෙන මේ පොඩි භාවනාවක් කරන්න කියලා කිව්වොත් එහෙම එක්කෙනෙක් තමයි නිදිමත මාරයා. චූටි වෙලාවකින් ඔළුව සාක්කුවේ. නේද? එහෙම වෙනවා. එතකොට ওই මාරයා ඉතින් අතාරින්න බෑ. එයාට යට වුණොත් ආයි ගැලවිල්ලක් නැති වෙනවා. මට මතකයි අපි විශ්වවිද්‍යාලේ ඉන්නකොට ඉතින් ලයිබ්‍රරියට යනවනේ. ලයිබ්‍රරි ගිය ගමන් ඉතින් වැඩි වෙලාවක් යන්නේ නිදිමත වෙනවා. ඉතින් නිදි කිරාවට. හැබැයි අතාරින්න හොඳ නැහැ. දිගටම ලයිබ්‍රරියට යන්න ඕනේ. ගිහිල්ලා පාඩම් කරන්න ඕනේ. එහෙම ගියාට පස්සේ
මේ බ්‍රේන් එකේ මේක රෙජිස්ටර් වෙනවා. ඔළුවට මේක යනවා. දැන් මෙයා පාඩම් කරන කෙනෙක් මේ කියලා අපි අරයට බල කරන්නේ නැහැ. එතකොට එයා හිතත් එහෙම ටික ටික හිතවත් වෙලා ඒකට පුරුදු වෙනවා. ඒ වගේ දැන් ඔබ භාවනා කරන්න කිව්වොත් එහෙම අපේ අය ගොඩාක් අනේ බෑ හඳුනන්නේ මට නිින්ද යනවා කියලා නැවතුවොත් මොකද වෙන්නේ? මාරයට අපි යට වුණා වෙනවා. මාරයා පැරද්දුවා කියන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ. දසමාරය පැරද්දුවේ ඒගොල්ලන්ට යට නොවි. දෙවෙනි මාරයා මොකද්ද? ඔයත්තන්ට තියෙන මාරය කියන්න බලන්න. ඔව් බඩගින්න කුප්පිපාසා ඒක ඊටාම බරපතල මාරයක් තමයි. ඉතින් බඩගින්න සහ පිපාසය කියන එක. ඔව් ඒකත් වෙන්න පුළුවන්. නමුත් බඩගින්න දැන් අපි සාමාන්‍ය ඉතින් මොනවා හරි කෑම එකක් කාලා මොනවා හරි ගිලම්පස් එකක් බීලා එහෙමනේ ඉතින් භාවනා කරන්නේ නේ. සාමාන්‍ය මං කියන්නේ මේ දවස් ගණන් නෙවෙයි පොඩි වෙලා පොඩි පැය භාගයක් එහෙම ඉන්නකොට ඔයාලට ඇති වෙන්න පැයක් කියමුකෝ අපි. ඔන්න ඔය කාලය තුල ඇති වෙන්න ඉන්න මාර්ගය ගැන කියන්න බලන්න. සිත විසිරලා යන එක හරියට හරි. ඇඟේ වේදනාව, ඇඟපතේ අමාරු. දැන් බලන්නකො ඉන්න පුළුවන්ද කියලා. නේ? දැන් අර බුදුහාමුදුරුවෝ ඉඳගෙන ඉන්න විදිහට ඉන්න පුළුවන්. අපි ඒකට යට වුණොත් මොකද වෙන්නේ? හැමතිස්සෙම ඉතින් අතපය දිගෑර ඉන්න වෙන්නේ. නේ? හැමතිස්සෙම අතපය දිගෑර වගේ තමයි එතකොට ඉන්න වෙන්නේ. හැබැයි අපි හිතුවොත් එහෙම නෑ මම අතපය දිගාරින්නේ නෑ හිම්මම ඉන්නවා. වේදනාව කොයිතරම් ආවත් අතාරින්නේ නෑ. මෙයාට නම් යට වෙන්නේ නෑ කියලා හිතුවොත් මොකද වෙන්නේ? සියල්ල අනිත්‍ය නම් වේදනාව නිට්ටය වෙන්න පුළුවන්. නෑ. එයක් ටික වෙලාවක් ඉඳලා හොඳටම වේදනාව දීලා ඒත් මෙයා වෙනස් කරන්නේ නැහැ කියලා යනවා. ඒක තමයි වෙන්නේ. හොඳට බලන්න ඉඳගෙන ඒ විදිහටම කොයිතරම් වේදනාවක් තිබ්බත් ඔය වේදනාව කොයිතරම් උපරිමයට ගියත් කකුල කඩලා දෙකට යන්නේ නැහැ නේද? දෙකට ගැලවෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. ඉදිමෙන්නේ නැහැ එහෙම හිටියයි කියලා. හැබැයි ඒ වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ගොඩක් වෙලා ඉන්න පුළුවන්. දැකලා තියෙනවද බුරුමය? බුරුමයතර එක ඉඳ ගන්න බෑ කාටවත් මම හිතන්නේ. පැය 8 ඉන්නෝ ගිහියෝ ඉන්නවා. පුදුම ඉඳගැනිල්ලක්. ඉන්නෝ ගල් තිබ්බා වගේ ඕන තරම් වෙලා ඉඳගෙන ඉන්න පුළුවන්. හරිම වටිනවා ඉඳගැනීම. එතකොට මේ අපිට දැන් ආනාපාන සතිය කියමුකෝ. ආනාපාන සතිය කියන්නේ මේ හුස්මට සවන් දෙන එක නේද? ඉතින් හුස්ම කියන්නේ කොයිතරම් සියුම් දෙයක්ද නේ? ඒකට අහන් ඉන්න මේ හුස්ම රැල්ල දකින්න ශරීරේ පොඩ්ඩක්වත් හෙල්ලෙන්න බෑ. පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒකට පුදුම විදිහේ ශරීරය හොඳට තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. මම දන්න ආන්දර කෙනෙක් ඇත්තට අපි බිග් බෙයා මෙඩිටේෂන් සෙන්ටර් එකේ ගියා මේ ප්‍රෝග්‍රෑම් එකකට දවස් 10ක. ඒකදී කිව්වා ආන්දර කෙනෙක් බුරුමේ ආන්දර කෙනෙක් ඉන්නවා කියලා උදේ දානේ වන්දලා ඉඳ ගන්නවලු. ඊළඟ දවසේ උදේට නැගිටින්නේ. ඉන්නේ නිදාගෙන නෙමෙයි භාවනාවේ. ඒ දවස් පැය 24ම භාවනා කරනවා. එහෙම පුළුවන්. අපි මේක වැටෙන්න තමයි හොඳ නැත්තේ. අපි මේක පුරුදු වෙන්න ඕන මේ ඉඳ ගන්න. බුදුහාමුදුරුවෝ වගේ ඉඳ ගන්න අපි පුරුදු වෙන්න ඕන. දැන් සමහරුන්ට ඉන්ජරි එහෙම තියෙනවා ඉතින් නීස් දෙක දාලා එහෙම වගේ නම් ඉතින් එහෙම ඉඳගෙන ඉන්න අමාරුයි. ඒ වගේ අයට අර වගේ පුටුවක ඉඳගෙන හරි භාවනා කරන්න පුළුවන්කම. ප්‍රධාන දේ තමයි එකම විදිහට ඉන්නේ. එහෙම ඉන්න පුළුවන් නම් විතරමයි ඔබට චිත්ත විවේකය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම උත්සාහ කරලා තියෙනවද? භාවනා කරන ඉන්නවද? භාවනා කරන ඉන්නවද? පැය භාගයක් විතර? පැය භාගයක්.
පැය භාගයක් ඉන්න අය මෙහෙමයි භාවනා කරලම නැති අය ඉන්නවා. හැමදාම සිල් ගත්තත් භාවනා නොකරන ඇත්ත ඇති. නෑ ඇත්තටම මේ අපි මේක පොඩ්ඩක් සීරියස් හිතන්න ඕන මම මේ කියන්නේ. අපි ඔය ඇත්තෝ අපි විතරයි මේකේ වටිනකම දන්නේ. අනිත් අය මේක මේ වටිනා මාණික්කේ අපේ අතේ තියාගෙන තමයි සාක්කුවේ දාගන්න නැති වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේ අපි මේක තේරුම් අරගෙන මේකෙන් ප්‍රයෝජන ගන්නේ නැත්තම් වෙන කවුද කරන්නේ? මම වෙස්ට් කෝස්ට් එකේ ඉන්නේද්දි සාමාන්‍යයෙන් මේ සාම්ප්‍රදායික අපේ බෞද්ධයොත් එක්ක තමයි වැඩ කරන්නේ. ඊස්ට් කෝස්ට් එකට ගියාම මම ඒ සම්පූර්ණයෙන් ඉන්නේ ඇමරිකන් කට්ටිය එක තමයි ගනුදෙනු කරන්නේ. එයාලා ඔක්කොම මේ දාන සීල නැහැ හැබැයි භාවනා කරන්න හරි කැමතියි. භාවනා කරන්න හරි කැමතියි. ඕන තරම් වෙලා ඒකට මේ ඉතින් ඒ මයින්ඩ්ෆුල්නස් ගැන ආනාපාන සතිය ගැන මේ වෝකින් මෙඩිටේෂන් ගැන ගොඩ දේවල් එයාලා ලොකු උනන්දුවක් ගන්නවා. නිව්යෝක් වල මේ අපේ හාමුදුරු කෙනෙක් හිටියා රේල්වේ ස්ටේෂන් එකේ භාවනා කරනවා. අපේ නිව්යෝක් වල මේ ඔය පින්ඩපාතේ ගිහිල්ලා ඒ පාක් එකේ සෙනග මැද්දේ හිටියට ඇත්තරම ගොඩක් එහෙම කරා ඒ හිටපු කාලේ හරි මේ ලොකු උනන්දුවක් තියෙනවා මේ භාවනාව ගැන. ඉතින් මේ අපේ ඇත්තන්ට මම හිතනවා අපි ගොඩක් උනන්දු කරන්න ඕනයි කියලා එතනට යන්න. එහෙම යන්න උනන්දු කළ යුතුම වෙනවා. හේතුව නැත්තම් අපි මේ ඔක්කොම දේවල් හරි අපරාධයක් කරගන්න කියලා. බලන්න අපි අපේ රට ගත්තොත් එහෙම මේ ධර්මද්වීපයක් නේ පුදුම වාසනාවන්ත වටිනා සම්පත් තියෙන පුංචි රටක් වුණාට පුදුම රටක් ඒක. නමුත් මිනිස්සු හරි කලබලයි නේද දැන්? ඉස්සරට වඩා නේ පොඩි දෙයකට රණ්ඩු වෙනවා, ගෙවල් ගිනි තියනවා, වාහන ගිනි තියනවා, ගහනවා, මරනවා, කොටනවා. ඒ වගේ නිකන් ඒ හරියට මිනිස්සු වෙනස් වෙලා ඒගොල්ලන්ගේ ආකල්ප එහෙම. ඉතින් අපි හිතන්න ඕන කොහේ හරි අපිට වැරදිලා කියලා. ඉතින් මෙහි ඉන්න මිනිස්සු අතරේ සමහරු ඉන්නවා හරි හොඳයි. අපි හිතන්නේ අපි ඔය ඇත්තන්ට අපිට මෙහි ඉන්න ගමන් ලොකු දෙයක් කරන්න පුළුවන් ඇත්තටම. ඉස්සෙල්ලා අපි මේක පොඩ්ඩක් අපේ තුලත් අපි හදාගෙන තමයි ඔය ඇත්තෝ වටේ ඉන්න අයට ඒ පණිවිඩය අපි දෙන්න ඕන. ඒක අපේ මං හිතන්නේ ලොකු යුතුයකමක් සහ වගකීමක්. ඉතින් පොඩ්ඩක් හරි ඒ හින්දා ඔබ පුරුදු වෙන්න මේ ආරම්භයක් විදිහට දවස් 10ක විපස්සනා කෝස් එකක්වත් කරන්න. කරලා තියෙනවද? කවුරුවත් ගිහිල්ලා නැහැ? අනිවාර්යයෙන්ම යන්න ගෝයෙන්කා විපස්සනා භාවනා දවස් 10ක කෝස් එකක් අවුරුද්දකට විතර අදින්න පුළුවන් ඒක. ඒ එන ශක්තිය සමහරලාට සෑහෙන කාලයකට අදින්න පුළුවන්. ඊට පස්සේ වෙලා තියෙන හැම එකක්ම අනිත්‍යයිනේ. ඊට පස්සේ අර එනර්ජි ලෙවල් එක අර තීච්ච උනන්දුව ටික ටික අඩු වෙලා විවිධ දේවල් වලට ඒක තමයි මේ සසර ස්වභාවය. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ යනවා. එහෙම ගිහිල්ලා මේක හදාගන්න. ඊට පස්සේ යම් මට්ටමකට ආවට පස්සේ ඊට පස්සේ ඒ ෆ්ලෝ එකත් එක්ක අපිට සෑහෙන කාලයක් අපිට යන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම යෝජනා කරනවා යත්තන්ට දවස් 10ක කෝස් එකකට යන්න කියලා. හැබැයි දවස් 10කට කෝස් එකට ගියාම එතනම තියෙන්නේ මුනිවත. දවස් 10ක් කතා කරන්න බෑ. මම 1997 මට මතක විදියට පළවෙනි දවස් දින 10 ඊට ඉස්සෙල්ලා ගිහිල්ලා තිනවා. ඔය ගෝයෙන්ක කෝස් එකට ගියේ ඉන්දියාවේදී. ඒකෙදි මේ මම තමයි හිටපු එකම හාමුදුරුවෝ. අනිත් අය හිටියේ ඔය මේ හයිකෝර්ට් ජජස්ලා ඔය මොඩල්ස් ඒ වගේ අය තමයි ඉන්නේ ගොඩක්. ඉතින් ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා වගේ හරි ලොකු රැකියාවල් කරන අය තමයි ඉන්නේ. ඒ අතරේ
මේ මුල් දවස් 2-3 වෙනකොට හරි අමාරුයි සමහරවිට. ඇයි? හරිම අමාරුයි කියලා තේරුණා. මේ හේතුව මොකද දන්නවද? කතා නොකර ඉන්න විදියක් නැතු. කිසිම කෙනෙක් කතා කරන්නේ. මේ දැන් අපි එක ගියායවත් මේ මූණට මූණ හම්බ වෙනවා කතා කරන්නේ. සද්දයක් නැහැ. එතකොට දැන් මේ කියන්න තියෙන දේවල් දැකපු දේවල් අර කොයි වෙලාවේද ඔය ඕපදූප ටික කියවගන්නේ කියලා සාමාන්‍යයෙන් අපි ඉන්නේ. ඒ ටික කියවගන්න බැරි වුණාම ඉතින් හරි අමාරුයි. ඉතින් සමහර අය දවස් 2 3 4 වෙනකොට මට බෑ කියලා යන්න හදනවා. ඊට පස්සේ දැන් අර ඒක මෙහෙවන කට්ටිය ඉන්නවා. ඉතින් එයා කියන්නේ පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. තව දවස් 2ක් ඉවසගෙන ඉන්නකෝ. එහෙම කරලා තමයි දවස් 10ම හිටියේ. දවස් 10ම ඉවර වෙලා එක ඊශ්‍රායලයේ එක්කෙනෙක් හිටියා මට මතකයි. එයා මේ මා ළඟට ඇවිල්ලා ඇහුවා මේ ඉවර වෙච්ච ගමන් එයා අහපු ප්‍රශ්නේ තමයි ඔයා මොකද මේ පුටුවක ඉඳගෙන හිටියේ කියලා ඇහුවා. ඒ කියන්නේ මට විතරක් පොඩි උස එකක් ඒගොල්ලෝ හදලා තිබුණා. හාමුදුරු කෙනෙක් හින්දා. එයාට ඒවා දාල් නැහැ නේද? මෙයා මොකද මේකේ ඉඳගෙන ඉන්නේ? දැන් මෙයා දවස් 10ම හිතලා තියෙන්නේ ඔක. දවස් 10ම හිතලා තියෙන්නේ මෙයා මේ පුටුවේ ඉඳගෙන ඉන්නේ. මොකද අපි මේ ඔක්කොම බිම ඉන්නේ. අහන් ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේ ඔය මුනිවත කියන එක හොඳටම රකින්න පුළුවන් හරිම හොඳයි ඩිසිප්ලින් එක ඇත්තට. මේ හැබැයි එකපාරටේ දවස් 10 යන්න අමාරු අය. දවසේ ප්‍රෝග්‍රෑම් තියෙන්නේ. දවස් දෙකේ ඒවට යන්න. ගිහිල්ලා පොඩ්ඩක් පුරුදු වෙන්න. ඔබයි මමයි කරේ නැත්තම් මේක වෙන කවුරුත් මේක කරන්නේ නැහැ. හැබැයි දැන් ලොකු උනන්දුවක් මේවට තියෙනවා වෙනදටත් වඩා. ඉතින් එහෙම කරලා පොඩ්ඩක් මේක පුරුද්දක් විදිහට ඇති කරගන්න මේ කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපද විවේකයේ ඇති කරගන්න පුළුවන් වෙන්නෙම මං හිතන්නේ එහෙම ප්‍රෝග්‍රෑම් එකකට ගියොත්. සම්පූර්ණ වෙනස්. ඒක වෙනම තලයකට අපිව අරන් යනවා එතකොට. ඉස්සෙල්ලම ෆෝන් එක බාර දෙන්න ඕන. ඊළඟට කිසිම පොතක් කියවන්නත් බෑ. කිසිම දෙයක් අහන්නත් බෑ. නිවුස් බලන්න බෑ. මොකවත් බෑ. එහෙම වුණා මොකද වෙන්නේ? එතකොට තමයි පිස්සු හැදෙන්නේ. නේ? ඒ කියන්නේ පොතක් කියවන්නත් බෑ. කායිකවත් කතා කරන්නත් බෑ. එතකොට ෆෝන් එක බලන්නත් බෑ. එතකොට ඉතින් හරි ප්‍රශ්නේ නේ. ඇයි එහෙම කරන්නේ? තමන් දිහාවට හැරෙන්න තියෙන එකම දේ තමයි යෝග. අපි දිහාවට හැරෙන්නේ නැත්තේම ඇයි? අපි හැමතිස්සෙම අපිට හැරෙන්නේ නැති වෙන්න අපි හදාගෙන තියෙන ප්‍රෝග්‍රෑම්. ෆෝන් එක තියෙනවා ගත්ත ගමන් මේකේ. නේ? එක්ක නිවුස් බලනවා, එක්ක අරම මේවා, එක්ක කායික හරි කතා කරනවා. නිකන් නම් එහෙම ඉන්නේ නැහනේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් Taman දිහාවට බලන්න හැරෙන්න හොඳ වෙලාවක් තමයි කතා නොකර ඉන්න එක. එහෙම කතා නොකර හිටියාම මං එක්ක කතා කරන්න පුළුවන්කම තියෙනවා. විපස්සනා කියන්නේ ඒක. ඇතුළට හැරිලා දකින්න එක. මන් දිහාවට හැරිලා බලන එක තමයි විපස්සනා කියලා කියන්නේ. ඉතින් මං ඕක කරන්නෙම නැහැ. හැමතිස්සෙම S2 ඇරිය ගමන් ලෝකෙ පේන්නේ. නේ? S2 වැහුවාම තමයි අපිව පේන්නේ. කට ඇරියාම අනිත් අය ගැන කතා කරන්නේ. දෙතිස් නොකල යුතු කතාවල්. කට වැහුවාම කතා නොකල යුතු කතාවල් කරනවා. ඒ හින්දා හරීම වැදගත්. එහෙම පුරුද්දක් අපි ඇති කර ගැනීම. ඉතින් ඔබ හැමදෙනාටම මම ඇත්තටම යෝජනා කරනවා විශේෂයෙන්ම එහෙම වැඩසටහන් කොහේ හරි මෙහි තියෙන ඕන තරම් ඒ වගේ ඒවා මේවට සහභාගී වෙන්න. තාම වටිනවා ඒක. එතකොට මේ අපි උනන්දු වෙන්න ඕන මේ වැඩේට කොහොමද? අපි දැන් තව කොච්චර කාලයක් ජීවත් වෙයිද දන්නේ නේ. ඊළඟට ඔබට මට එන්නම අමාරු වෙනවා. දැන් ඇස් පේනවා අඩු වෙනවා. ඉඳගෙන ඉන්න අමාරු වෙනවා. කායික දුර්වලතා ඇති වෙනවා නේ. තරුණයි තමයි ඇත්තටම මේකට හුඟක්ම උනන්දු වෙන්න ඕන. උනන්දු කරවන්න ඕන. මට මතකයි මම ඉන්දියාවේ හිටියේ අවුරුදු 10ක්.
ඒ ඉන්න කාලේ හැමදාම මේ බෞද්ධ මොකද්ද වන්දනා නටිනවා. ඉතින් වන්දනා නටිනවා හරියට ලංකාවේ. මේ මට ඉන්දියාවේ ඉන්න එක යාළුවෙක් ඇහුවා ලංකාවේ ඉන්නේ වයසක අය විතරද කියලා. ඒ කතාව ඒ ළමයාට කවුරුවත් කියපු එකක් නෙමෙයි. එයා ඉතින් බලලා මේ දැකපු එක ලංකාවේ ඉන්නේ වයසක අය විතරද කියලා. බලන්න මේ කතාවේ කොච්චර දෙයක් තියෙනවද කියලා. ඉතින් තරුණ අය ශක්තිය තියෙන කාලේ පුළුවන් තරම් ඒක කල් දානවා. කල් දාලා තව ඉතින් වයසට ගියාම යමු අම්මා තාත්තා යමු කියලා එහෙම තමයි යන්නේ. ඇත්තරම ජව සම්පන්න කාලේ ගිහිල්ලා ඒ තැන්වල වන්දනාමාන එහෙම කරගන්න උත්සාහ කරනවා නම් උනන්දු වෙනවා කොච්චර වටිනවද? ඇයි ඒ කාලේ තමයි හොඳට තීරණ ගන්න පහසු නේ. දැන් උනත් ඩ්‍රයිවිං කරනකොට උනත් ටග්ගාලා ඩිසිෂන් මේකින් පොඩ්ඩක් වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඇක්සිඩන්ට් නේ. තරුණ කාලේ ජවය සම්පන්න කාලේ තමයි මං හිතන්නේ ඒවට යන්න ඕන. එහෙම ගියාම ගොඩක් වැඩිහිටිය නොයන්න කියනවා නෙමෙයි. නමුත් එතකම්ම ඉන්නේ නැතුව තරුණ කාලේ පුළුවන් කාලේ එහෙම යන එක අතිශය වැදගත් වෙනවා මං හිතන්නේ. ඉතින් ඔය ඇත්තත් පරක්කු වෙන්න නැතුව දැන් බුදුහාමුදුරු කියලා දෙනවා එක්ක පුංචි කාලේ එහෙම නැත්නම් තරුණ කාලේ එහෙම නැත්නම් වැඩිහිටි කාලේ හරි මේ වැඩේ කරන්න ඕන කියලා. දැන් අපිට දැන් තියෙන වෙලාවේ මං හිතන්නේ අපි සැලසුම් කරගන්න ඕන මම ඉදිරි අවුරුදු 5 තුල මොකක් හරි වෙනසක් කරන්න. අද හිතුවොත් ඒ දේ කරන්නත් පුළුවන්කම තියෙනවා. මම මේ යෝජනාවක් කරන්නම් ඔබට. එකක් තමයි ඔය ඇත්තටම අනිවාර්යෙන් විපස්සනා කෝස් එකකට යන්න. මේ විපස්සනා කෝස් එක ගෝයන්කා කෝස් එක ටිකක් Google කරලා බලන්න. මේ එකපාරට දාන්න අමාරුයි, හරි අමාරුයි ඒකේ මේ අපොයින්ට්මන්ට් එකක් ගන්න යාලගේ. ඒ හින්දා දැම්මම මේ බලන්න ඒක. ඒ අතරේ ඔය ඇත්තෝ පුළුවන් තරම් අර 1 day 2 day retreat එව්ව කීපයකටත් සහභාගී වෙලා පොඩ්ඩක් නිකන් මේකේ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ කොහොමද මේ එකක් තමයි අතහැරලා ඉන්නේ. අතාරිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අතාරිනවා කියන එක හරි අමාරු වැඩක්. අල්ලගත්තට පස්සේ හරි අමාරුයි අතාරින්න. නේ ඒ හින්දා තමයි අපිට මේ ඔය පන්සිල්නේ අපි ගන්න සාමාන්‍යයෙන්. අද 8 සිල් ගත්තනේ. අද ටිකක් අතාරින එක වැඩි කරා. නේ මොකද්ද අද වැඩිපුර ගත්ත සිල්? විකාල භෝජන. විකාල භෝජන කිව්වේ මේ එතකොට මේ විකාලේ මේ මොනවා හරි ආහාර ගන්න නැහැ කියලානේ. දැන් ඉතින් හරිනේ 4ට සිල් පවාරණය කරාම හරිනේ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ආයි කන්න පුළුවන්. ඒක ආත්ම වංචාව. කිසිම තේරුමක් නැති සීලයක් එහෙම වුණාම. ඕක පැය 24කට ගන්න ඕනේ. හෙට උදේ වෙනකන් කන්න හොඳ නැහැ. ඒක තමයි නියම ක්‍රමය. නැත්තම් තේරුමක් නැහැ නේද? විකාල භෝජනාවකින් ඉතින් කොහොමද 12ට පස්සේ හරි. ඊට පස්සේ ඉතින් ආයෙ ගෙදර ගිහිල්ලා කනවා නම් වැඩක් නැහැ. එතකොට නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන එකත් හරි වැදගත් ඇත්තටම. මේ ඔයත්තන්ට හොඳටම දැනෙන්නේ නැති කොවිඩ් කාලේනේ. නේද? කොවිඩ් කාලේ සැලොන් වහලා නේද? සේරම මේ මේකප් කරන්න එහෙම නෑන ප්‍රශ්නේ. ඉතින් Zoom එකෙන් තියෙන ප්‍රෝග්‍රෑම් වලදී මම මතකයි ඔක්කොම කට්ටිය මේ වීඩියෝ වහගෙන ඉන්නේ. එහෙම අපි ගොඩක් වැඩසටහන් කරා මට මතකයි මේ කට්ටිය මේ කැමතිම නැහැ මොන පෙන්නන්න. බය. මේ ඇත්තටම මේ අතාරිනවා කියන්නේ. ඒ දේවල් වලින් පොඩි වෙලාවකට හරි අයින් වෙනවා කියන එකෙන් අපිට ගොඩාක් ලොකු වෙනසක් ජීවිතේට දැනෙනවා. ඒක හරි වැදගත් ඇත්තටම. ඉතින් ඔය ඉගෙන ගන්න එක අතාරීමේ ඒක පළවෙනි පුහුණුව තමයි විකාල භෝජන ශික්ෂා. අතාරින්න. කෑම වේලක් අතාරින්න. ආහාර තණ්හාව කොයිතරම් අපිට තියෙනවද නේ?
එක රෙස්ටොරන්ට් එකකින් තව එකකට එකකින් තව එකකට අද වෙන විදිහකට වුම හෙට තව විදිහකට වුම කී අපිට කොච්චර තියෙනවද තින්නේ ඒක අතහැරීමක් තමයි අර උගන්වන්නේ අපිට. ඉතින් මේ ඒක හරි ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා ඉතින්. ඔය කාරණාවල් තමයි මට විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. එතකොට මම කිව්වා ඇත්තන්ට කියනවා කියලා මේ අර ක්‍රෝධය ඇත්තටම ආවහම පස්සේ අපි කොහොමද ඒක නැති කරගන්නේ කියලා පොඩ්ඩක් හරි කියන්න එපයිනේ. කොහොමද ඇත්තටම කරන්න ඕනේ? ක්‍රෝධයක් ආවයි කියමු. ඒ වෙලාවට පුළුවන් ද වැඩක් කරන්න. S2 පියාගන්න. පොඩි මොහොතකට හරි S2 පියාගන්නකොට ඔන්න පේනවා මහ ගින්නක්. නේ? මහා ගින්නක් දැනෙනවා. ඒ වෙලාවේ තමයි හොඳටම බලන්න පුළුවන්. මුළු ශරීරයම ගිනි ගන්නවා වගේ. ඉතින් ඒක බලන්න. ඒක දිහා බලන් ඉන්න. මේ කේන්ති ගියාම සාමාන්‍යයෙන් කොහෙටද දැනෙන්නේ? කොහෙටද දැනෙන්නේ? ඔළුවට? ඈ? කන් දෙක ගිනි ගන්නවා වගේ. ඔව් ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතිශය සංවේදී ස්ථාන කන් දෙක නිකන් වෙනදට වඩා ගිනියම් වෙලා. නැත්තම් ඔළුව නිකන් පුපුරනවා වගේ. නේද? පපුව ලැප්ටොප් ගන්නවා බොහොම වැඩි ඇඟ වෙවුලනවා. නේ? ඔය ඔක්කොම දිහා බලන් ඉන්න තියෙන්නේ. ඕක තමයි කරන්න. මොනවත් කරන්නේ නැතුව මේ මගේ ඇතුලේ තියෙන මේ ගින්න මේ යුද්ධෙ දිහා බලන් ඉන්නයි ඕන. මොකුත් නවත්තන්න කියනව නෙමෙයි. ඒක දිහා බලාගෙන ඉන්න. S2 පියාගෙන බලාගෙන ඉන්න. එතකොට තමන්ගේ හුස්ම රැල්ල වැටෙන එක බලන්න. කොච්චර වෙනස් වෙනවද? කොහොම හුස්මක්ද ඒ වෙලාවේ ගන්නෙ නේද? සාමාන්‍යයෙන් හුස්ම විනාඩියකට කොච්චරක් විතර ගන්නවද? 20යි ડોක්ටර් කෙනෙක්. සාමාන්‍යයෙන් ඇවරේජ් හෙල්දි කෙනෙක් 16 පාරක් හුස්ම ගන්නවා. පොඩි ළමයි ගැන නෙමෙයි මම කියන්නේ. සාමාන්‍යයෙන් 16ක් විතර ගන්නවා. එතකොට විනාඩියකටනේ. එතකොට පැයකට කීයද? 960ක්. දවසකට කීයද? 23040ක්. හුස්ම අපි ගන්නවා. කොච්චර හුස්ම ගැනීමද? එතකොට අවුරුදු 80ක් ජීවත් වුණොත් මිලියන කීයක් අපි හුස්ම අරගෙන තියෙනවා. ඔය හැම හුස්මක්ම වෙනස්. එකිනෙකට වෙනස්. දැන් අපිට කේන්තියක් ආවම ඉන්නේ වෙනමම හුස්මක්. එතකොට හරිම සතුටක් ආවම වෙනම හුස්මක්. බයක් ඇති වුණාම වෙනම හුස්මක්. බඩගින්නක්, රාගයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක් ඔය හැම ඒ අවස්ථාවකදීම විවිධ හුස්ම තමයි අපිට එන්නේ. අපි ඕක ගැන හිතන්නේ. S2 පියාගෙන ඕක දිහා බලන් ඉන්න පුරුදු වෙන්න ඕන කියන්නේ ඒක. ආනාපාන සතියේදී කියනෝ නේද ඔය අහලා තියෙන ගිරිමානන්ද සූත්‍රේ? ඒකේම තියෙන සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. අස්සසිස්සාමීති සික්කති කියලා එහෙම කියනවානේ. ඒ කියන්නේ හුස්ම ගන්නකොට ඒ වෙලාවේ ඇති වෙන හුස්ම ඒ සරාගයේ සිතද්ද සදෝසේ සිතද්ද සමෝහේ සිතද්ද ඒ ඔක්කොම සිතවිලිත් එක්ක තමයි මේ හුස්ම රැල්ලත් වෙනස් වෙන්නේ. ඕක කියවන්න තමයි පුරුදු කරන්නේ. ඔබ පුරුදු වෙන්න ওই වෙලාවේ හොඳම වෙලාව තමයි හොඳම ටීචර් කෙනෙක් තමයි ඔබට මේ ද්වේෂය හොඳ භාවනා කමටහනක් වෙනවා අපිට. ද්වේෂය ඇති වෙන්නේ. ද්වේෂය ඇති වෙන වෙලාවට මට මොකද වෙන්නේ කියලා බලන්න ඉන්න. එතකොට හරි. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔළුවේ ගිනි ගන්නවා වගේ දැනෙනවා. දැන් අපිට මේ ගොඩාක් දේවල් අපි ප්‍රතිචාර දක්වන්නේ ඇයි? මේ සක්කාය දිට්ඨියෙන්.
මේ ශරීරයේ මගේ කියලා අල්ලන් ඉන්න හින්දා තමයි අපි අරයට ප්‍රතිචාර දක්වන්නේ. නැත්තම් ඉතින් මේක ඇටසැකිල්ලක් කියලා හිතුවොත් එහෙම අපි ප්‍රතිචාර දක්වන්නේ නැහැ නේ. නිකන් හිතන්නේ දැන් ඇටසැකිල්ලක් තව ඇටසැකිල්ලකට මොකක් හරි කියනවා. දැන් කාටුන් මූවි එකක් දිහා බලන් ඉන්නවා වගේ හිතුවොත් එහෙම ඔබට කේන්ති යනවද? නෑනේ. ඒතනට මනස හදාගත්තොත් කොහොමද? ඔබට බොහොම සංසුන්ව ඉන්න පුළුවන්. අර බාහිර වෙන දේවල් නිසා අපේ අභ්‍යන්තරයේ කැළඹීමක් ඇති වෙන්නෙම නැහැ. අර ඉනර් පීස් එක කියන එක හොඳට මේන්ටේන් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඔන්න ඔකට තමයි ඔබ පොඩි වෙලාවක් හරි භාවනා කරන්න ඕනේ. එහෙම දිගටම කරොත් එහෙම ඇත්තටම ඔබ ඊටාම සංසුන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊටාම සංසුන් කෙනෙක් වුණාට පස්සේ ඔබට මොනවද ලැබෙන බෙනිෆිට්ස්? ඊටාම සංසුන් කෙනෙක් වුණාම අප්‍රමාණ බෙනිෆිට්ස් තියෙනවා. මොනවද? හිතේ හරි තීරණ ගන්න පුළුවන්කම ලැබෙනවා. හරිම වටින දෙයක් තමයි ඒක. ඒ කියන්නේ අපි ඔබටම දැනෙනවා මං දිගටම භාවනා කරන්නකො නිකන් උදේටයි හවසටයි පැය භාගෙ හරන ඕන කියලා පැය භාගෙ කරන්න. එතකොට තේරෙනවා මං දැන් කතා කරද්දී උනත් කාට හරි කතා කරද්දී ඔෆිස් එකේ කතා කරද්දී ගෙදරදී කතා කරද්දී සමහර තීරණ ගැනීම කරනවානේ. ඒ දේවල් වලදී අපිට තේරෙනවා අපි හරි තීරණේ ගත්තා කියලා. හරි දේ මං කිව්වා කියලා දැනෙනවා ඒක. ඇයි? මං ඇතුලින් සංසුන් කෙනෙක් වුණාම අපිට හොඳට පේනවා පැහැදිලිව. ඇතුලෙන් නොසන්සුන් වුණාම අපිට එකක්වත් හරියට පැහැදිලි නෑ. ඒක හින්දා තමයි මහා බෝධිසත්වයන් වහන්සේ ආනාපාන සතිය තමයි මුලින්ම භාවනා කරේ. නේද? මතකද? සිද්ධාර්ථ පුංචි කුමාරයා ආනාපාන සතිය වැඩුවේ. වැඩලා ධ්‍යාන වලටම උන්වහන්සේ බොහොම පහසුවෙන් ගියා. මොකද සාරාංශික කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් දහම් පුරපු උත්තමෙක් නිසා බොහොම පහසු. එතකොට මේ අපිත් එහෙම කරන්න ඕන. හොඳටම මතක තියාගන්න පින්නතුනි අපි හුඟක් වෙලාවට නිවන කල් දානවනේ. නේද? අනිත් ඒවා කල් දාන්නේ නැහැ. නිවන නම් අපෝ තව කල් තියනවා කියලා ඇත්තරම කල් දානවනේ. අපි පින්කමක් කරත් බලන්න එහෙම කියනව නේද? අපේ ස්වාමීන් වහන්සේලා උනත් එහෙම කියනව නේද? ඒ කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවහම උන්වහන්සේ හැමෙහි දන් දීලා එතන බණ අහලා නිවන් දකින්න කියලා ප්‍රාර්ථනාවක් කරනවානේ. මං කියන්නේ ඒක නරක කියනව නෙමෙයි. නමුත් අපි එතනට සූදානම් වෙලා ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ. මෛත්‍රී බුදුහාමුදුරන්ටවත් අපිට පුරුදු පිළිහිට වෙන්න පුළුවන්ද? අපි ලෑස්ති වෙලා ගියේ නැත්තම් අපි හෝම්වර්ක් කරලා යනවා. උන්වහන්සේට වැඩ තියෙන ඕන තරම්. පැය දෙකයි නිදාගන්න. අනිත් පැය 22ෙම ලෝක සත්වයාව මේ සසරින් මුදවන්න තමයි උන්වහන්සේ උත්සාහ. හැබැයි අපි හෝම්වර්ක් කරලා නැත්තම් අල්ලපු ගෙදර හිටියේ, අල්ලපු වැටේ හිටියේ. චුන්ද සූකරකයට පිට වෙන්න පුළුවන් නේද? බැහැ. ළඟම හිටියේ දේවදත්තට පුරුදෙන් මේ උදව් කරන්න පුළුවන් නේද? බැහැ. එයාලා ඒකට සූදානම් නැහැ. එහෙම හින්දා තමයි කියන්නේ නේද? අපිත් ඉතින් බුදුහාමුදුරුවෝ අපිත් දකින්න නැති නේද? බණක් අහන්න නැති. ඒ වුණාට නිවන් දකින්න පින් මදි වෙන්නේ නැති. ඒකින්ද තාම සංසාරේ කිය එහෙම අපි ඇත්තටම ඔබ මම බොහෝ බුදුහාමුදුරන් වහන්සේලා දකින්නේ. මුණ ගහින්නේ නැති. දන් දෙන්නේ නැති බණ අහන්නේ නැති. හැබැයි අපි හෝම්වර්ක් කරලා ගියේ නැති නිසා උන්වහන්සේට අපි වෙනුවෙන් වෙලාවක් තිබුණේ නැහැ. මතක තියාගන්න එක දෙයක්. භාග්‍යවතුන් වහන්සේ හැමදාම දිනපතාම කරන දෙයක් තමයි මහා කරුණා සමාපatti සමාධියට සමවැදෙන එක. එහෙම සමවැදිලා බලනවා, ස්කෑන් කරනවා. කවුද මම අද ගොඩ දාන්නේ? කවුද අද සසරින් ගොඩ දාන්නේ? කාටද මාර්ගඵල අවබෝධයක් ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ? එහෙම බලලා ඒ අය තමයි පිට වෙන්න හොයාගෙන ගියේ සමහර. අඟුලිමාලව හොයාගෙන ගියේ. මේ කුක්කුසාතිව හොයාගෙන ගියේ. ඇයි එහෙම ගියේ? එයාලා ඒකට සූදානම් වෙලා හිටිය නිසා. එයාලා සූදානම්. ඒගොල්ලෝ එලිජිබල් ඒකට. ඒගොල්ලෝ ක්වොලිෆයිඩ්.
ඒගොල්ලෝ දොරට තට්ටු කරනකොට උන්වහන්සේට දොර අරින්න තියෙනවා. අපි එහෙම නැතුව අපි එහෙම හෝම්වර්ක් කරන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ කොයිතරම් හමු වුණත් අපිට බලලා සතුට වෙන්න විතරයි තියෙන්නේ. ධර්මයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි මේ භාවනා කරන්න ඕන. මේ ධර්මයේ අපිට අපි මේ දැන් මේ එළියෙන් අතපත ගන්නවට වඩා අතිශය විරාගී අතිශය ගැඹුරු දර්ශනයක් තියෙන්නේ අපේ බුදුහාමුදුරන් වහන්සේගේ දර්ශනය. ඒක අපි ස්පර්ශ කරන්න උත්සාහ කරනවා. ඒක උත්සාහ කරොත් තමයි ඔබට මට ඊළඟ බුදුහාමුදුර කෙනෙක් නෙමෙයි ඇත්තටම මේ භවයේම ඊළඟ බුදුහාමුදුරු මෛත්‍රී බුදුහාමුදුරනේ. ඇත්තටම මේ ප්‍රායෝගිකව ගත්තොත් එහෙම උන්වහන්සේ තව අවුරුදු 2500කින් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ ඉතින් 5000ක් මේ බුදුහාමුදුරන් වහන්සේගේ ශාසනයේ. එතකොට තව මේ බුදුහාමුදුරු නමක් ඒ කාලය තුල පහළ වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු 2500ක් කියන්නේ අපි අවුරුදු 100ක් ගත්තත් ආත්ම භාව 25ක් නේ. අවුරුදු 100ක් ජීවත් වුණත් ආත්ම භාව 25ක් නේ. එතකොට ඒ ආත්ම භාව 25 එක පොඩ්ඩක් කරදුනොත් කොහෙ ගියේ? කොහෙ යයිද කියලා කාටද කියන්න පුළුවන්? උන්වහන්සේ මුණ ගැහෙන්නේ දෙය හිතන්නවත් බැරි වුණොත් එහෙම කොච්චර අපරාධද ඒක නේ. ඒ හින්දා අපි හිතන්න ඕන දේවල් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මෙහි ඉඳලා අපි ඇමරිකාවේ හිටියොත් අපි වෙන රටක හිටියොත් අපිට එතකොට එහෙමත් ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට උන්වහන්සේගේ ධර්මයේ අහන්න ගොළු බිහිරිය අඳ ගොළු බිහිරි වුණොත් එහෙමත් ප්‍රශ්න තියෙනවා. එතකොට වෙන අගතිගාමී වුණොත් එහෙම දුගතිගාමී වුණොත් එහෙම පුළුවන්. ඒත් හරියන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකේ මොකක්ද අරූපී බ්‍රහ්ම ලෝකෙ කීට පුළුවන්? ඇයි? කන් නැහැ. රූපයක් නැහැ. බණක් අහන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේටවත් උදව් කරන්න බැරි වුණේ. ආලාර කාලා මුද්දකාරාම පුත්තලට බැරි වුණේ ඒකයි. අසිත තාපසයා ඇඬුවේ ඇයි? එතුමාත් අරූපී මේ ධ්‍යාන වලට ගිහිල්ලා අරූපී බ්‍රහ්ම ලෝකේ ශරීරයක් නැතුව සිත නැති මොකද්ද කය නැති බ්‍රහ්ම තලයක හිටි. ඉතින් එයා ඇඬුවේ ඒකයි මට උන්වහන්සේගෙන් බණක් අහන්න විදිහක් නැති හින්දා. අපි එතකොට ඒකට ලෑස්ති වෙලා හිටියේ නැත්නම් අපිට බුදුහාමුදුරුවෝ හම්බ වුණත් උන්වහන්සේට උදව් කරන්න බෑ අනිවාර්යෙන්. ඒ හින්දා අපි දැන් උත්සාහ කරන්න ඕන. මම නම් යෝජනා කරන්නේ මේ භවයේම කිට්ටු වෙන්න ඕන මාර්ගඵලයකටම කියලා. ඒකටමයි අපි උත්සාහ කරන්න ඕන. ඇයි අපි දන්නේ මේ සසර හිතාගන්න බෑ. අපි පොඩි දෙයක් කරලා මහා පාප කර්මයක් කරලා දුගතිගාමී වුණොත් එහෙම ආයේ මොනවා කරන්නද නේ? ඒ හින්දා මේ භවයේ තුලම මේ ධර්ම මාර්ගයේ වඩන්න මේ මාර්ගඵලයකට කිට්ටු වෙන්න ඔබ අපි උත්සාහ කරමු කියන යෝජනාව මේ වෙලාවේ ඔබ හැමේ තබන්න මම කැමතියි. ඉතින් මේකේ බණ කියවන්න සුත්තමේ ඥානෙ හරිම වැදගත්. බණ අහනව නේද? බණ අහන විශේෂ හාමුදුරුවෝ ඉන්නවද? ඇවිදින්න යනවා. ඇවිදින වෙලාවට බණක් අහන්න. ඒකත් හොඳයි. ඇවිදින වෙලාවට බණක් ඇහුවාම වෙන දේවල් මේ වෙන්නේ නැහැ. හැබැයි මං හිතන්නේ හැම වෙලාවෙම මේ ඔළුව මේ මොහොකාරී ෆෝන් එකේ දේවල් වලට බණක් අහලා ඊට පස්සේ නිදහසෙත් ඇවිදින්න ඕන. දැන් උදාහරණයකට පිරිත් සූත්‍රයක් කියවලා භාවනා කරන්න. එහෙම කරලා තියෙනවා. කරණීයමෙත් සූත්‍රය කියවලා භාවනා කරන්න. තේරුමත් එක්ක කියවලා. එතකොට ලොකු වෙනසක් දැනේ. ඒ සූත්‍රය කියන්නේ මොකක්ද කියලා අපි රිෆ්ලෙක්ට් කරන එක හරිම වටිනවා. දැන් ඇවිදිනකොට උනත් කරණීයමෙත් සූත්‍රය කියව ඒකේ අර්ථය මෙනෙහි කර කර ඇවිදින්න පුළුවන්. මං කියන්නේ අවුරුදු 5ක් 10ක් ඉදිරි කාලය තුල අපි කොතනද ඉන්න ඕන කියලා
තීරණය කරමු නේද? අද ඒ තීරණය ගත්තොත් ඔබ ඔබේ සසර වෙනුවෙන් කරන ජයග්‍රාහී මේ ආරම්භයක් බවට පත් වෙන්න පුළුවන්. මේකේ මේවා කීපයක් තියෙනවා. ඔබ දන්නවද මේ ඇප් කීපයක් තියෙනවා. සූත්‍ර tripitaka.lk කියලා. ඒකේ තියෙනවා බුද්ධ ජයන්ති සූත්‍ර ටික බුද්ධ ජයන්ති සංස්කරණේ සම්පූර්ණ ෆෝන් එකේ තියෙනවා ඒක. ආදේශයේ සිංහලෙන් එහෙම කියවන්න මේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියන මේ කොටස් පහේ තියෙන සූත්‍ර එකින් එක කියවමු. හැමෝගෙම අහලා ඒ අය කියන මේ දේවල් වලට වඩා මමම කියවන්න ඕනයි කියලා. හිතුවත් කොහොමද? ඔබම කියවන්නකො තේරුම්. සිංහලෙන් හැම එකක්ම තියෙනවා. අටුවා, ටීකා, අනු ටීකා, ටිප්පණි සේරම තියෙනවා මේ සිංහලෙන්. සිංහල භාෂාවෙන් මුළු මහත් ත්‍රිපිටකයම තියෙනවා. ඉතින් කියවන්න. දීඝ නිකායේ ඉඳලම දිගටම කියවන්න. සම්පූර්ණයෙන්ම මාසෙකට අනිවාර්යයෙන්ම සූත්‍ර කීපයක් කියවන්න උත්සාහ කරන්න. මම හිතන්නේ ඔබට ලොකු වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔය සුතමේ ඥානය ඊළඟට ධර්මයේ පිළිබඳව හැදෑරීම අතිශය වටිනවා මේ ධර්මයේ ගැඹුරට යන්න. නැත්තම් හැමදාම මේ පොඩි දෙයක් නිකන් අතපත ගාලා ඉන්න එක තමයි අපිට වෙන්නේ. අපි ඊට වඩා මම හිතන්නේ ඔය ඇත්ත හැමෝම ඩිසර්ව් කරනවා ඊට වඩා එහාට ගැඹුරට මේ ධර්ම මාර්ගයේ යන්න. ඉතින් අපි අපරාධි නැත්තම් එහෙම කරේ නැත්තම් කියලා මම හිතන්නේ. ඒ නිසා හැමෝටම යෝජනා කරනවා පුළුවන් තරම් සූත්‍ර කියවන්න මේ ධර්මයේ අර විවටෝ විරෝචති කියලා කියන්නේ මේක විවෘත වෙන තරමටම තමයි බබලන්නේ. ඒ ධර්මයේ තියෙන ස්වභාවය මේක හැංගෙන තරමටම පේන්නේ. විවෘත වෙන තරමටම තමයි මේ ධර්මයේ අවබෝධය Tamanට දැනෙන්නේ. ගැඹුරු මේකේ දැනෙන්නේ. ඊළඟට මේ ඒ ඇප් කීපයක් තියෙනවා බලන්න. මම ඕනනම් මේ කියන්නම් ඒකේ මාගාවක් තියෙනවා දාගෙන. ආයෙ තියෙනවා භාවනා කරන්න කැමති නම් තියෙනවා ඉන්සයිට් ටයිම් කියලා අහලා තියෙනවා. ඉන්සයිට් ටයිම් කියලා ඇප් එකක්. ඒකේ ඒ ඇප් එක දාගත්තාම මේ අපි කියමු විනාඩි 15ක් භාවනා කරන්න ඕනේ කියලා. විනාඩි 15ක් ඒකේ දාලා භාවනා කරාම විනාඩි 5 ඉවරනාම ලස්සන බෙල් එකක් වදිනවා. එතකොට මේ අපි දන්නවා විනාඩි 15ක්. එහෙම නැත්නම් පැයක් භාවනා කරනවා කියමුකෝ. විනාඩි 15න් 15 පුංචි සයින් එකක් දෙන්න පුළුවන්. ඒකේ පොඩි සද්දයක් එනවා. මෙහෙම සද්දයක් එනවා. එතකොට අපි දන්නවා විනාඩි 15ක් ගිහිල්ලා මම කරපු දෙයක් නෑ කියලා. එහෙනම් විනාඩි 15ක් අපිට මතක් කරලා දෙනවා. ඉතින් ඒ හින්දා වැඩියෙන් උනන්දුවෙන් ඉතුරු කාලයේ කළමනාකරණය කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාන්න පුළුවන්. වෝටර්ෆෝල් එකක් වගේ එහෙම නැත්නම් කුරුල්ලෝ හඳුනා වගේ එහෙමත් තමාරු කැමති නම් එහෙම මොකවත් නැතුව අර ඒකේ දැම්මහම ඒ කොච්චර කාලයක් භාවනා කරාද කියලා මේ ඒකේ රෙකෝඩ් වෙනවා. ඒක ඉතින් පර්සනල් දෙයක්. මේ මම හිතනවා ඒ ටික ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ මොනවද ප්‍රශ්නයක් තියෙනවද? දැන් ඔබට මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? මොනවද කරන්න ඕනයි කියලා සැලසුම් කරන්න ඕන අපි. ඔව් කරන්න පුළුවන්. සම්පූර්ණ දවසම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. මේ ඒක ඉතින් සම්පූර්ණයෙන්ම ඔව්. දාන දෙන්නේ අපිට කාලය යනවා ගෙදරින්. අන්න පටන් ගන්නවා. 12 ඉඳලා කියනවා කම්බ්‍රේක් එකක් දෙනවා ඒක පක්කයි මම දර කකනවා කරේ. දෙනවා. දානවා නේද දානවා. ඊට පස්සේ එකේ ඉඳලා ඔව් ඇත්තටම එහෙම මොන හරි වැඩසටහනක් කරොත් මේ අපිට සම්පූර්ණයෙන්ම මඟ පෙන්වීමක් කරන්න පුළුවන්.
ඒක මං හිතන්නේ බොහොම වටිනවා. අපි එතනට කොහෙම හරි යන්න ඕන. නැත්තම් මට හිතෙනවා අපරාධය. අපි නිකන් මේක නිකම්ම රිචුවල් එකක් කරගන්න නැතුව ඊට එහා තව පියවරක් යන්නම ඕන. ඔබට ඒක හරිම අවශ්‍යයි ඒක. අපි නැත්තම් මේ අපේ අම්මලා තාත්තලා වැඩි හිටියෝ තරුණ හැමෝම හිතන්න ඕන දෙයක්. පොඩ්ඩක් මේකේ මේ අමා දහමේ ලොකු ගැඹුරක් තියෙන එකක්. හැබැයි අපි මේක තේරුම් අරගෙනම නෑ හුඟක් අය. විශේෂයෙන්ම අපේ සාම්ප්‍රදායික බෞද්ධයෝ මේක ඒට එහා හුඟක් මේ සූත්‍රයක් පොත කියවන්නෙම නෑ. නේ? සමහර සූත්‍ර කටපාඩම් නමුත් තේරුම දන්නේ නෑ. එයින් එහා සූත්‍රයක් වෙන බලන්න ඕන ධම්සක් පැවතුම් සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරපු පළම මොකද්ද මේ කියන්නේ කියලා. නිකන් හිතලා තිබුණා. මේ අනත්ත ලක්ෂණ සූත්‍රය කියවන්න ඕන. කියවලා නැහැ. අපි කියවෙ නැත්නම් වෙන අය කියවයි. මුස්ලිම් මිනිස්සු කියවයි. හින්දු අය කියවයි නෑ. හැබැයි ඒ අය අපිට වඩා කියවනවා. දැන් එයාලටත් මේකේ රස තේරිලා තියෙනවා. ප්‍රිසන් එකේ අය මං ගිහලා තියෙනවා බේකර්ස්ෆීල්ඩ් වල ටෆ්ට් කමියුනිටි කරෙක්ෂන් සෙන්ටර් එකට. මේ ඒගොල්ලෝ කියවනවා. ඒගොල්ලෝ භාවනා කරනවා. හිතාගන්න. දවසක් මං මේ ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඉතින් අපි නිකන් රිෆ්ලෙක්ෂන් සෙෂන් එකක් තිබ්බා. මේක එක්කෙනෙක් හිටියා බොහොම සමහත හැඩි දැඩි කෙනෙක්. එයා කිව්වා මේ දවසක් ප්‍රිසන් එකේ ටීවී එක බල බල ඉන්නේදී පිටිපස්සේ කෙනෙක් එයාගේ මේ එයාට කෙල ගැහුවා කියලා. ඉතින් එයා හරි හැඩි දැඩි කෙනෙක් ඉඳලා බොහොම ඊගෝ එක වැඩි නේ. ඉතින් කෙලින්ම ගහ ගන්න යනවා. එයා දැන් අවුරුදු 10ක් හිරේ ඉඳලා එළියට එන්න ඔන්න මෙන්න තිබිච්ච කෙනෙක්. ඊට පස්සේ එයා වහලා බලුවා මූණට කෙල ගැහුවලු. ඔව් ඉතින් එහෙම තමයි ඒ වගේ තැන්වල ඉන්නේ මාරයම තමයි. එතකොට මෙයාට ඒ වෙලාවේ මතක් වුණා කිව්වේ මම කියලා දීපු ආනාපාන සතිය. එයා ඒ මොහොතේ ඉන්නේ නැතුව ගියා කිව්වා කුටියට S2 පියාගත්තාම මුළු ඇඟම ගිනි ගත්තා වගේ කිව්වා. හැබැයි මේ මිනිසයා ඒ වෙලාවේ බලන්න මේ ප්‍රතික්‍රියා කරපු නැති එකේ වාසිය එයා ආද එළියට වෙලා මේ ඉන්න ෆාම් එකේ වැඩ කරගෙන. ඉතින් එහෙම තව කාලයකට නැත්තම් ඒක තව වැඩි වෙනවා. ඉතින් එහෙම අයටත් උනන්දු තියනවා දැන් මේ ධර්මයේ. ඉතින් අපිට කොච්චර මේකේ අයිතිකාරයෝ මේකේ අයිතිකාරයෝ ඇත්තටම ලංකාවේ අපි මේ හුඟක් වෙලාවට බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ දේශේ නැති වුණ වෙලාවේ අපි තමයි රැකගත්තේ. අවුරුදු දහස් ගණනක් තිස්සේ තේරවාද බුදුදහමේ මූලස්ථානයේ ලංකාව. ලෝකේ ඉන්න හිටපු විශිෂ්ටතම බෞද්ධ උගත්තු පහළ වුණේ එහෙ. මුළු ත්‍රිපිටකයේ මුලින්ම ලියවුනේ එහෙ. ලංකාව. පළවෙනි සියවසේ. සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒ තිවිච්ච නමුත් අපි දැන් බැලුවොත් එහෙම මේ ධර්මද්වීපයට වෙලා තියෙන දේ හරිම දුක හිතෙනවා. අපි ගොඩාක් දේවල් වලින් ඈත් වෙලා කියලා ධර්මයෙන් ඈත් වෙලා කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ හින්දා අපි උත්සාහ කරමු නේද? උත්සාහ කරමු මේ විහාරස්ථානයේ හරි වටිනවා. මේ වගේ තැනක් තියෙන එක අපිට හරි වටිනවා. හොඳ ලයිබ්‍රරියක් මෙහෙත් තියෙනවා. හොඳට පොත් තියෙනවා. අපේ හාමුදුරන් වහන්සේ අවුරුදු 83ක් කොහෙද? ඒත් තවම මේ නිතරම ශාස්ත්‍රීය ධර්ම ශාස්ත්‍රීය වැඩවල උන්වහන්සේ නිරත වෙන හරි පුදුමයි. ඒ වයසේ හැටියට. හරිම හොඳ මතක ශක්තියක් තියෙන උන්වහන්සේට. අපේ නායක හාමුදුරන් වහන්සේට. ඉතින් අපි මේ ප්‍රයෝජනයක් ගමු නේද? ඉතින් ඒ සඳහා ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. හැම දිනාම අද මේකින් එක පියවරක් අපි ඉස්සරහට යමු. ලොකු ගමනක් අපි යා යුතුමයි. අද ඉඳලා හිතන්න අපි මොනවා හරි මීට වඩා යමක් කරන්න ඕන මේ ධර්මයේ හරේ තේරුම් ගන්න කියලා. එහෙම වුණොත් අර කිව්වා වගේ මුලින්ම කියපුවා වගේ ධර්මේන හීනා පශුබි සමානක් වෙන්නේ නැතුව නේද? ධර්මයේ අපි ඊට වඩා ඉහළ තලයකට ගැඹුරකට අපි වෙනත් මානයකට යන්න අපි අද දවස මේ
ප්‍රත්‍යවේක්ෂණයක් කරගන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවස පුරාම මේ ඇත්තෝ අටසිල් සමාදන් වෙලා සීලේහි පිහිටලා ඒ වගේම ධර්ම දේශනා භාවනා විවිධ දේවල් වලට සම්බන්ධ වෙලා ධර්මයේ සම්මර්ෂණය කරලා අද විවිධ පින්කම් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් දාන ශීල භාවනාදී වශයෙන් රැස් කරගත්තු මේ අප්‍රමාණ කුසල සම්භාර ධර්මයන් අපි මේ අත් හැම දිනාටම මෙලව ජීවිතයේ වාසනාවන්ත වෙන්න නිදුක් නිරෝගී වෙන්න විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ නිවැරදිව ඉස්සරහට යන්න කල්යාණ මිත්‍ර සත්පුරුෂය ගොඩක් එකතු වෙන්න ඔබට මේ පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊතා ඉක්මනින් මේ සියලු කරදර බාධා දුක් පීඩා මේ සසර බිය වලින් ඈත් වෙලා ලබන ඒ උතුම් ධර්ම මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගන්නට ඔබ හැම දිනාටම ඊතා ඉක්මනින් ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමින් මේ පරලෝකස් පින් බලාපොරොත්තු වන සියලුම ඥාති හිතයිෂීන්ටත් විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරමු. මේ පින්කම සඳහා දායකත්වයේ සැලසූ ලක්ෂ්මන් අලවත්තේගම මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම අපි විශේෂ පුණ්‍යානුමෝදනාව පළ කරනවා. ඒ ඇත්තන්ගේ පවුලේ හැම දෙනාටමත් මේ උතුම් පින්කමෙන් සියලු ආශිර්වාදය තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය මඟ පෙන්වීම සැලසේවා. සියලු කල්යාණ මිත්‍ර සත්පුරුෂ මහෝත්තමයන් වහන්සේලාගේ සියලු බ්‍රහ්ම දිව්‍ය රාජයන් වහන්සේලාගේ පීඨ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය මඟ පෙන්වීම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ඇත්තනම මේ පරලෝකස් පින් බලාපොරොත්තු වුණු ආදරණීය ඥාතීන් හිතයිෂීන් ගුරුවරුන් වැඩිහිටියන් හැම දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා. මේ ඇත්තන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සුඛී සෝපත් භාවය ඒ ඇත්තන්ටත් අප හැම දෙනාටමත් විශේෂයෙන්ම විහාරස්ථානයේ නායක හඳුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට දායක දායිකාවන් ඇතුළු හැම දෙනාටමත් ලෝකවාසී සියලු සත්ත්ව භූත වර්ගයාටත් සමස්ත දිව්‍ය වර්ගයාටත් බුදුරජාණන් වහන්සේලා සැපයයි ප්‍රශංසා කරවදාල අත්‍යුත්තම අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සුව පිණිස මේ සීල පින් අද දවසේ කරගත්ත මේ විශේෂ පින්කම් ඇතුළු මේ භවයේ පුරා සසර පුරා දාන ශීල භාවනා ආදී වශයෙන් රැස් කරගත් සියලු කුසල් දහම් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙනම් සිල් පවාරණය කරන්න අවශ්‍යයි. පන්සිල් ගන්න නමස්කාරය කියන්නේ කෙවර. බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि
සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි දයි අපි දෙවියන් ඇතුළු සීල සත්පුරුත වර්ගයටත් පින් දෙමු. ittavataචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝ සබ්බ සංපත්ති සිද්ධියා ittavataචම් හේහි සම්භතං පුඤ්ඤ සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති ittavataචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා බහම දෙනාම නමින් මේ පරලෝක ස්පින් බලාපොරොත්තු වන සියලුම මව්දෙමාපියන් ගුරුවරුන් වැඩිහිටියන් ඥාතීන් හිතයිසින් හැම දෙනාම මේ සියලු පින් අනුමෝදන් සැනසීමටපත් වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මෙම ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්ම හේතු කොටගෙන සසර සැරිසරන තාක් සිහිනකින්වත් අසත්පුරුෂ ආශ්‍රයයක් නොලැබේවා. බුද්ධ ආදී සත්පුරුෂ මහෝත්තමයන් වහන්සේලාගේ පීඨ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණේ මඟ පෙන්වීම සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් එමෙනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පත්තියා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයෙන් ඔබ හැම දිනාට මෙලොව ජීවිතය නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සුඛී සුවපත් භාවයේ උදා වේවා. ලෝකවාසී සියලු සත්ත්වෝත් වර්ගයාටත් ඔබ හැම දිනාටම බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාලා අත්‍යුත්තම ජරාමර සංඛ්‍යාත අමහා මහ නිවන් සුව පිණිස මේ පින් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිවන් ප්‍රාර්ථනා කරගමු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ භයා පමුංචතු සබ්බ රෝගා පමුංචතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. දැනටම පෙරවසන්නයි.